හරි. හැමෝටම ආයුබෝවන් ළමයි. අපි දැන් මේ පටන් ගන්න යන්නේ අපේ පේපර් එකේ අන්තිම ප්‍රශ්න 10. ඒ කියන්නේ ප්‍රශ්න අංක 41 ඉඳලා ප්‍රශ්න අංක 50 දක්වා තියෙන ප්‍රශ්න ටික තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ. හරි. රයිට්. අපි එහෙනම් වැඩි පටන් ගමු. හරි. ප්‍රශ්න අංක 41 පුතේ ප්‍රශ්න අංක 41 දාලා තියෙන්නේ කේස් 8 ප්‍රතිපත්ති ඇස්තමේන්තු වල වෙනස් වීම සහ වැරදි කියන ප්‍රතිපත්තිය ප්‍රමිතියෙන් තමයි දාලා තියෙන්නේ. අපෙන් අහන්නේ සත්‍යභාවය සහ අසත්‍යභාවය ලියන්නලු. එතකොට ප්‍රකාශන හතරක් තියෙනවා A B C D කියලා ප්‍රකාශන හතරයි. ඒ වලින් කියනවා ගෙනුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැක්කේ ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිතියක් ඉල්ලා විටකදී හෝ අදාළ වෙනස් කිරීම මගින් පවත්නා මූල්‍ය තත්ත්වයට මුදල් ප්‍රවාහයට කාර්ය සාධනයට වඩා හොඳ තත්ත්ව නිරූපණය කළ හැකි නම් පමණයි. ඔව්. ඒ කියන්නේ පුතේ ගිණුම් කරන ප්‍රතිපත්තියක් අපිට වෙනස් කරන්න පුළුවන් බැරි කමක් නැහැ. ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරනවා නම් ඒකෙදි සපුරන්න ඕන කරුණු දෙකක් තියෙනවා. හරිද? එක කරුණක් තමයි ඔයාලට මේ අවශ්‍ය නම් ලියා ගන්න ඕනේ. එක කරුණක් තමයි තවත් ප්‍රතිපත්ති කියන්නේ ප්‍රමිතයකින් ඉල්ලා සිටින විට. ඒ කියන්නේ ප්‍රමිතයක් වෙනත් ප්‍රමිතයකින් ඉල්ලුවොත් එහෙම නැත්නම් දැන් අපි මේ පාවිච්චි කරන ප්‍රමිතය වෙනස් වෙලා නම් එතකොට අපිට අලුතෙන් ප්‍රමිතයෙන් කියනවා දැන් උදාහරණයක් කලින් අපි දන්නවනේ තොගාගේ කිරීම කියන එක තොගාගේ කිරීම පුතේ තොගාගේ කිරීම වෙනදට තිබ්බා 5-4 ක්‍රමයේ තිබ්බා ඊට පස්සේ බෑක් කියන ක්‍රමයේ තිබ්බා මේට අමතරව ලයිෆෝ කියලා ක්‍රමයකුත් තිබ්බා හරිද ලයිෆෝ කියලා ක්‍රමයකුත් තිබ්බා එතකොට හැබැයි LKS දෙක ප්‍රමිතයෙන් කිව්වා අදින් පස්සෙ ලයිෆෝ පාවිච්චි කරන්න එපා කිව්වා. මෙයා පාවිච්චි කරන්න එපා කියලා කිව්වා. හරිද පැහැදිලි? එතකොට ඒක ප්‍රමිතයකින් ඉල්ලුවා අද දිනේ ඉඳලා මෙන්න මේක පාවිච්චි කරන්න එපා කියලා. එතකොට අපිට සිද්ධ වුණා එහෙනම් මෙයා අයින් කරා. කාරණා තේරුණාද? එතකොට එහෙනම් අපිට ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් බෑද? ඔව් බොහොම පැහැදිලි ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත්ද? එකක් ඇවිල්ලා තවත් ප්‍රමිතයකින් ඉල්ලා සිටියොත් එහෙම ප්‍රතිපත්තියක් වෙනස් කරන්න කියලා ප්‍රතිපත්තිය පුතේ වෙනස් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තේරෙනවා නම් දැනට අපි ඉදිරිපත් කරන මුදල් ප්‍රවාහ, කාර්ය සාධන, ලාභ වගේ තොරතුරු කලින්ට වඩා හොඳට අපිට ලබා දෙන්න පුළුවන් කියලා හිතනවා නම් ප්‍රතිපත්තියක් වෙනස් කිරීම තුලින් එහෙනම් එතෙන්දිත් අපිට පුළුවන් මොනවද වෙනස් කරන්න කියලා ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. කාරණා පැහැදිලිද? ඔන්න ඔය අවස්ථා දෙකේදී අපිට ප්‍රතිපත්තිය මොනවද කරන්න පුළුවන්ද? ප්‍රතිපත්තියක් ඕනනම් පුතේ වෙනස් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් A කියන ප්‍රකාශය නිවැරදි. කියන්නේ සත්‍යයි. T කියලා ලියන්න පුළුවන් නැත්නම් සත්‍යයි කියලා ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාර කටයුතු වල පවත්නා අවිනිශ්චිතභාවය නිසාම මූල්‍ය ප්‍රකාශනවල බොහෝ අයිතම නිශ්චිතව මැනීම අපහසු වන අතර ඒ සඳහා ඇස්තමේන්තු භාවිතා කරනු ලැබේ. ඔව්. ඉතින් ව්‍යාපාරයේ අපිට හරියටම නිශ්චිතව මයින්ඩ් බැයි නම් නේද? අපි ඒ වෙලාවට මොනවද පාවිච්චි කරන්නේ? ඇස්තමේන්තු පාවිච්චි කරන්න වෙනවා. උපකල්පන පාවිච්චි කරන්න වෙනවා. කාරණා පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට සම්බොන්නගේ කියන එක පුතේ අපි අද මොකක් හරි දේපලක් ගත්තොත් එහෙම අපි ඒක භාවිතා කරන්න ඉන්න ආකාරය අනුව ඒකේ ඵලදායී ජීව කාලය වෙනස් වෙන්න පුළුවන්. කාරණා පැහැදිලි. එතකොට අනාගතේ විකුණන්න පුළුවන් වෙන වටිනාකම මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. අපි ඒව හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ අද අපි හිතනවා මෙහෙම භාවිතා කරනවා කියලා. එතකොට ඒ අනුව තමයි ඵලදායී ජීව කාලය අපි තීරණය කරන්නේ. හැබැයි ඒක නිශ්චිත ඉලක්කම නෙවෙයි. ඵලදායී ජීව කාලය සම්බුන්නාගේ වගේ තොරතුරු මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. ඒවා අවිනිශ්චිතයි ළමයි. ඒ කාරණා පැහැදිලිද? ඒවා වෙනස් වෙනවා. ඒ නිසා ඒ වගේ වෙනස් වෙන තැන් එහෙම නැත්නම් නිශ්චිත නැති තැන් වලදී අපිට පුළුවන් මොනව පාවිච්චි කරන්නද? ඇස්තමේන්තු කියන දේ පාවිච්චි කරන්න පුළුවන්. ඇස්තමේන්තු. කාරණා පැහැදිලි. එහෙනම් ව්‍යාපාර කටයුතු වල තියෙන අනිශ්චිතභාවය නිසා මූල්‍ය ප්‍රකාශන වල බොහෝ අයිතම නිශ්චිතව මැනීම අපහසු වන අතර නිශ්චිතව මැනීම අපහසුයි. ඒ සඳහා ඇස්තමේන්තු භාවිතා කරන්න පුළුවන් ළමයි. ඒ ප්‍රකාශය සත්‍යයි. පැහැදිලිද? right. අපි යනවා තුන්වෙනි ප්‍රකාශය C. ගෙනුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම සෑම විටම අතීත යනුයෝගීව ගැලපිය යුතුය. සෑම විටම අතීත යනුයෝගීව ගලපන්න එක කතාවක් නැහැ. ඒක සාමාන්‍ය ප්‍රතිපත්තියක වෙනස් වීම ගලපන්නේ කොහොමද? වර්තමානයේට සහ අනාගතයට ගැලපෙන විදිහට තමයි අපි ප්‍රතිපත්තියක් ගලපන්නේ. පුළුවන්කමක් තියෙනවා නම් අතීතයේ ඉඳලා ගැලපුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිවාර්ය නැහැ. ඒක අනිවාර්ය නැහැ. වර්තමානයේට සහ
අනාගතයට ගැලපෙන විදිහට තමයි අපි ප්‍රතිපත්තියක් ඕන මොනවා කරන්නද වෙනස් වීම ගලපන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? අනිවාර්ය නැහැ. පුළුවන් නම් ගැලපුවාට ප්‍රශ්නයක් නැහැ අතීතයේ ඉඳලා. නමුත් අනිවාර්ය නැහැ. මෙතන මේ කියන්නේ සෑම විටම අතීතය යන යෝග්‍යව. එහෙම ප්‍රශ්න එහෙම එකක් නැහැ. පැහැදිලිද? ඒතකොට ඒක අසත්‍යයි. ඒ ප්‍රකාශ අසත්‍ය අසත්‍ය වෙනකොට සෑම විටම කියන වචනේත් එක ළමයි. හරි. D අවසාන ප්‍රකාශනය. ඇස්තමේන්තු වෙනස් වීම වර්තමාන හා අනාගතයට බලපාන පරිදි ගැලපිය යුතුයි. හරිනේ. ඇස්තමේන්තු වෙනස් වීම සාමාන්‍ය වර්තමානයට සහ අනාගතයට බලපාන විදිහට තමයි ගලපන්න ඕන. එහෙනම් D කියන ප්‍රකාශය සත්‍යයි. D කියන ප්‍රකාශය සත්‍යයි. කාරණා පැහැදිලිද? ඒතර ඔන්නම තමයි ප්‍රශ්නාංක 41 හැදෙන්නේ. right. අපි යනවා එක්කෙනෙක් ප්‍රශ්නාංක 42 ගාවට. ප්‍රශ්නාංක 42. ප්‍රශ්නාංක 42 ගානක් දාලා තියෙන අපිට ගණනය කිරීමක් කරන්න තියෙනවා. සමාගමක් විසින් අලෙවි කරනු ලබන භාණ්ඩයකට අදාළව තොරතුරු පහක් දැක්වියලු. තොරතුරු ටිකක් තියෙනවා ළමයි. දිනේ විස්තරය ප්‍රමාණය ඒක පිළිවෙල නැත්නම් විකුණුම් මිල දීලා තියෙනවා. අපෙන් අහන්නේ පහක් දක්වා ඇති එක් මිල ක්‍රමයේ යටතේ පහක් දැය ගණනය කරන්නලු. LKS දෙකත් එක්ක මේක සම්බන්ධයි. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය 5-4 ක්‍රමය අනුව ගත්තොත් දර ලාභය කීයද? අවසන් තුගේ කීයද? වැක්කින ක්‍රමයට අනුව ගත්තොත් එහෙනම් දර ලාභය කීයද? අවසන් තුගේ කීයද කියලා අහනවා. හරි. අපි එහෙනම් මෙහෙම දෙයක් කරගමු. දැන් මේකට සාමාන්‍යයෙන් අපි ගහන්න ඕන හරිනම් ගබඩා ලෙජරයක් නේ. හැබැයි ඉතින් මේක වගේ ගානකට ගබඩා ලෙජරයක් ඕනේ නෑ ළමයි. පැහැදිලිද? MCQ පේපර් ගණන්නේ. ඒ සමගම කටුවට අපි වැඩි කරගන්න ඕනේ. හරිද? කාලය ඉතිරි කරගන්න එපා. හරි. එතකොට සාමාන්‍ය මෙතන තියනවා ළමයි ශේෂයේ තියෙන අපි බැලන්ස් එක කියන්නේ ලැබීම් තියෙනවා, නිකුත් කිරීම තියෙනවා. ඊට පස්සේ මෙතන ශේෂයේ තියෙනවානේ මම බොහොම සරලව කියන්නේ. එතකොට ශේෂයේ තමයි 2010 ගානේ. 2010 ගානේ. 2010 ගානේ කියන්නේ පුතේ එතනින් එනවනේ 20000. පැහැදිලිද? වටනාකම් 20000යි. මම පොඩ්ඩක් මතක් කරොත් එහෙම මේකේ ගබඩා ලෙජරේ තියෙන්නේ මොනවාද? ඉස්ලාම් දිනේ තියෙනවා, ලැබීම් තියෙනවා, නිකුත් කිරීම තියෙනවා, ශේෂය තියෙනවා. මේ ලැබීම් නැවත තීරු තුනකට කැඩෙනවා. ප්‍රමාණය, ඒකකයක මිල සහ වටිනාකම. පැහැදිලිද? නිකුත් කිරීම නැවත කොටස් තුනයි. අර වගේමයි. ප්‍රමාණය, ඒකකයක මිල, වටිනාකම. ශේෂය, ප්‍රමාණය, ඒකකයක මිල, වටිනාකම. තේරුණානේ? ඒක තමයි ගබඩා ලෙජරයක් හදන්නේ. එතකොට මම මේවා ඒ තීරු ගහන්න ගියේ නැහැ. නිකන් පොදුවේ ඉක්මනින් කෙටියෙන් උත්තරේ ගන්න හදන්නේ. පැහැදිලි? ඊට පස්සේ ගැණුම් තියෙනවා 5000 ගානේ 15ක්. හරි? ගැණුම් කියන්නේ ලැබීම් කියන එක පුතේ. 5000 ගානේ 15ක් වෙනවා. ඒතර 5000 ගානේ 15යි කියලා කියන්නේ 15 75යිනේ. ඒතර 75000යි. පැහැදිලිද? බැලන්ස් එක අප්ඩේට් කරොත් එහෙම 2000ට 5000ක් එකතු කරොත් ඒක 7000යි. තේරුණානේ? එතකොට වටිනාකම 20000යි 20000ට 75000 එකතු කරොත් එහෙම 95000යි. තේරුණාද කාරණාව? 95000යි. පැහැදිලිනේ? එතකොට අපිට මේ 5-4 ක්‍රමයට යද්දී 5-4 ක්‍රමයට යද්දී ළමයි මෙන්න මේ ශේෂය කියන තීරුවේ ඒකකයක මිල වැදගත් වෙන්නේ නැහැ ලෙක්චර්. මෙන්න මෙයා ඒකකයක මිල වැදගත් වෙන්නේ නැහැ 5-4 ක්‍රමයට යද්දී. හැබැයි වැක් කියන ක්‍රමයට යද්දී මෙන්න මේ ඒකකයක මිල කියන එක වැදගත් වෙනවා. තේරුණාද? වැක් ක්‍රමයට යද්දී. වැක් ක්‍රමයේදී ශේෂය කියන කොටසේ ඒකකයක මිල හැදෙන්නේ පුතේ ඇත්තටම බර තැබූ සාමාන්‍ය මිල කියන එක. ඒ කියන්නේ බර තැබූ සාමාන්‍ය මිල කොහොමද හොයන්නේ? වටිනාකම බෙදලා ඒකක ගානේ. ඒ අවස්ථාවේ ගබඩාවේ තිබූ ඒකකවල වටිනාකම බෙදනවා ඒකක සංඛ්‍යාවෙන් බෙදන්න. ඒ කියන්නේ උදාහරණයක් 95000 බෙදන්න කියන හරිනවා. 7000න් බෙදන්න. ඒතකොට තමයි මෙතන බරතැබූ සාමාන්‍ය මිල නැත්නම් ශේෂය කියන කොටසේ ඒකකයක මිල හැදෙන්නේ. කාරණා පැහැදිලිද? හරි. right. මට මේක දෙපැත්තට මොනින් හින්දා මේක හදාගෙන යන්න ළමයි. හරි. ඒක හදාගෙන යන්න මෙන්න මෙතන බරතැබූ සාමාන්‍ය මිල හදනවා 95000 බෙදනවා 7000 නේද? 7000න් බෙදනවා. එතකොට එනවා 13.57. 13.57. පැහැදිලිද? හරි. right. ඊට පස්සේ ඊළඟ එකක් තියෙන්නේ මොනවද? ගැණුම් 3000ක් 20 ගානේ. 3000ක් 20 ගානේ. ඒ කියන්නේ එතනින් හැදෙනවා 0.3යි 0.6යි 60000යි. බැලන්ස් එක අප්ඩේට් කරොත් එම 7000ට 3000ක් එකතු කරොත් එම 10000යි. වටිනාකම 95000ට 60000ක් එකතු කරොත් එහෙම 9යි 6යි 15යි 1,50,50,000. පැහැදිලිද? වැක් කියන ක්‍රමයේදී මෙතනත් අපි හොයන්න බෑ බර තැබූ සාමාන්‍ය වෙල මම ඒක ඉක්මනින් හදලා බලන්න 1,55,000 පුතේ බෙදනවා 10000යි. හරි. එතකොට උත්තරේ කියන්නේ 15යි 0.55 කියලා තමයි උත්තරයක් එන්නේ. 5යි 5ක් නෙමෙයි 5.
15.5. නැදල් කාරණාව හරි right. එතකොට ඊළඟ තියෙන්නේ විකුණු. ඔන්න ඔතෙන් තමයි වෙනස් වෙන්නේ. 5 4 wax වෙනස් වෙන ඔන්න ඔතෙන්දී විකුණු. හරි විකුණු. විකුණුම් වලදී අපි මේවා ලියන්නේ නිකුත් කිරීම කියන තීරුවට තමයි සාමාන්‍යයෙන් දාන්නේ. 5 4 ක්‍රමයේදී first in first out. මුලින්ම ලැබිච්ච තොග තමයි පුතේ මුලින්ම නිකුත් වෙන්න ඕන. තේරුණාද? එතකොට මුලින්ම තිබ්බේ මෙන්න මේ බැලන්ස් එක 2000. ඒක තමයි මුලින්ම නිකුත් වෙන්නේ. කීය ගානද? 10 ගාන. ඊට පස්සේ ලැබුණේ මොන තොගයද? මෙන්න මේ 5000 තොගයද. තේරුණාද? එතකොට ඒ තොගය විකුණන්නේ කීය ගානද? 15 ගාන. ඒ තොගය ඉවරුනට පස්සේ තමයි අපි මේ 3000 තොගයට අත දාන්නේ. තේරුණාද? ඔක තමයි first in first out. මුලින්ම ලැබිච්ච තොග මුලින්ම නිකුත් වෙනවා කියන එකේ අදහස වෙන්නේ. right. අපි බලමු කීයක් විකුණනවද කියලා. 8000ක් විකුණනවා. 8000. එතකොට 8000 විකුණනකොට පුතේ ඉස්සෙල්ලාම අපිට විකුණන්න වෙන්නේ මේ ඒකක 2000. තේරුණාද? ඒකක 2000 තමයි මුලින්ම අපි එළියට දාන්නේ. first in first out නේ. 2000 එළියට දානවා පුතේ කීය ගාන 10 ගාන. එතකොට 10 ගාන කියලා කියන්නේ එතන එතනින් එනවා 20000. නැත්නම් කාරණාව එතනින් 20000ක් එනවා. හරි. එතනින් 20000ක් එනවා. එතකොට 8000ක් විකුණන්න ඕන. 8000ක් විකුණන්න ඕන. දැන් කීයක් එළියට දැම්මද? 2000ක් එළියට දැම්මා. තව අපිට ඕන කරන 6000ක්. ඒ 6000ට පුළුවන් ඉස්සල්ලා මේ 5000 ස්ටොක් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙයා ඉවරයිනේ. මෙයා ඉවරයිනේ. එයා සම්පූර්ණ නිකුත් කරලා ඉවරයි. දැන් මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් එතන 6000ට එතන තියෙන හැබැයි 5000යි. එහෙනම් 5000ම නිකුත් කරමු. හැබැයි එතන 5000 නිකුත් කරන්නේ පුතේ 15 ගාන. තේරුණාද? 75000යි. එතන වටනකම 75000යි. දැන් 5000 2000 කීයක් නිකුත් කරාද? 7000ක් නිකුත් කරා. අපිට 8000ක් නේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ස්ටොක් එකක් ඉවරයි. මෙන්න මේ 5000 ස්ටොක් එකක් ඉවරයි. අර තව 8000ක් වෙන තව 1000ක් එළියට දාන්න ඉබේ. අන්නේ 1000ක් එළියට දාන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ 3000 ස්ටොක් එක තමයි පාවිච්චි කරන්නේ. හරි. 3000 ස්ටොක් එකෙන් පුතේ 1000ක් එළියට දානවා. හැබැයි 3000 ස්ටොක් එක තියෙන රුපියල් කීය ගානද? 20 ගානේ ගත්තා. එහෙනම් 20 ගාන තමයි වැටෙන්නේ ඒවා. එතනින් පුතේ 20000යි. තේරෙන කාරණාව මේ ටික එකතු කරලා බැලුවොත් එහෙනම් 5 2 7 1 8 8000යි. වටිනාකම බැලුවොත් එහෙම ගත්තොත් 0.3යි 5යි 7යි 2යි 2 2 7යි 7යි 4යි 11යි නේ. 7යි 4යි 11යි. කාරණා පැහැදිලිද? 75යි 95යි 95ට 20ක් එකතු කරොත් එහෙම right 115. තේරුණානේ? right. අපි බැලන්ස් එක අප්ඩේට් කරොත් එහෙම මේ 10000න් ඒක 8000ක් ගියට පස්සේ තව එක කීයක් ඉතිරිද? 2000ක් ඉතිරි. 1,50,000න් 55000න් පුතේ 1,15,000ක් අඩු කරොත් එහෙම හරි. එතන වටිනාකම 40000ක තොගයක් ඉතිරි. වටිනාකම 40000ක් ඉතිරි. ඒක 2000ක් ඉතිරි. පැහැදිලිද කාරණාව? හරි. right. දැන් අපි ප්‍රශ්නෙට උත්තර ලියමු. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය. හරි. right. දැන් බලමු මොකක්ද කියන්නේ කියලා. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය. ඒකෙදි තරලාභයේ කීයද කියලා ගන්න අවසන් තොගයේ වටිනාකම කීයද කියලා ගන්න. අවසන් තොගයේ වටිනාකම කීයද? 40000යි. first in first out ක්‍රමයට ගියොත් එහෙම අවසන් තොගයේ වටිනාකම 40000ක් බවට පත් වෙනවා. හරි. අවසන් තොගයේ වටිනාකම 40000ක් බවට පත් වෙනවා. හරිද? ඊට පස්සේ අහනවා තරලාභයේ කීයද කියලා ගන්න. ඒ අවස්ථාවේ තරලාභය මේ බලන්න. මේ තියෙන්නේ විකුණුප ඒකක ගන්න 8000යිනේ. ඒ 8000ේ පිරිවේ කීයද? 1,15,000යි. 1,15,000යි. අපි විකුණලා තියෙන්නේ ඔය ඒකක 8000 විකුණලා තියෙන පොඩ්ඩක් බලන්න විකුණුම් මිල දීලා තියෙන ගාන ළමයි ඒකක 8000 විකුණලා තියෙන රුපියල් 30 ගානේ. තේරුණාද? ඒකක 8000 විකුණලා තියෙන රුපියල් 30 ගානේ. ඒතර බැලුවොත් එහෙනම් විකුණුම් මිල කීයක් වෙනවද? 0.3යි 0.8 වරක් 3 24යි. විකුණලා තියෙන රුපියල් 2,40,000ට මේ තියෙන විකුණුම් මිලක් තමයි. තේරුණානේ? එතකොට මේ විකුණපු භාණ්ඩවල පිරිවේ ටික අපිට හොයාගන්න පුළුවන් බොහොම ලේසියෙන් මෙන්න මේ ටිකෙන් විකුණුනේ. මේ ටික තමයි විකුණුනේ. මේ තියෙන පුතේ විකුණු භාණ්ඩ මොනවා ටිකද? පිරිවේ ටික. කාරණා පැහැදිලි. එතකොට විකුණු භාණ්ඩ පිරිවේ පුතේ රුපියල් 1,15,000යි. එතකොට මෙයාගෙන් මෙයා අඩු කරගෙන දරලාභ වෙනවා කියලා දන්නවනේ. 0.3යි 5 එකක් ඉතිරි 2යි 2 2 4යි 1,25,000යි. මේ තියෙන දරලාභය. මේ තියෙන දරලාභය මොන ක්‍රමයකට අනුව ගියොත්ද? 5-4 කියන ක්‍රමයකට අනුව ගියොත්. කාරණා පැහැදිලි. 5-4 ක්‍රමයකට අනුව ගියොත් මේ 1,25යි. අතන අවසන් තොගයේ වටිනාකම රුපියල් 40000යි. කාරණා ටික පැහැදිලිද? හරි. right. එතකොට මේකේ තව ක්‍රමයක් අහනවා මේ වැක් කියන ක්‍රමයට අනුව ගියොත් එහෙම දරලාභයේද අවසන් තොගයේ කීයද කියලා. අපි ඒක හදලා බලමු. වැක් කියන ක්‍රමයට අනුව ගියොත් එහෙම. right. මම මේක දැන් ඉතින් පොඩ්ඩක් අයින් කරන්න. right. මෙයාගේ වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මෙයා තමයි වෙනස් වෙන්නේ. මෙයා වෙනස් වෙනවා. right. දැන් වැක් කියන ක්‍රමයට අනුව ගියොත් එහෙම වැක් කියන ක්‍රමය කියන්නේ මොකද්ද? බරතැබුව සාමාන්‍ය මිල. ඒ වෙලාවේදී අපි විකුණු භාණ්ඩවල පිරිවෙ නැත්නම් තොග නිකුත් කිරීම කරන්නේ ළමයි.
මුලින්ම ආපු තොගය එහෙම කතා නැහැ. එහෙම කතා නැහැ. මෙතෙන්දී අපි කරන්නේ තොග නිකුත් කිරීම කරන්නේ ඒ අවස්ථාවේ ගබඩාවේ තිබූ සාමාන්‍ය නැත්නම් බර තැබූ සාමාන්‍ය මිලට තමයි තොග නිකුත් කිරීම කරන්න ඕන. ඒ නැවත කිව්වොත් එහෙම වැක් කියන ක්‍රමේදී මේ මුල් ටික සමානයි. තොග ලැබීම ශේෂය මේවා දාන එක ඔක්කොම සමානයි. එකම වෙනස තොග නිකුත් කරනකොට අපි නිකුත් කරන්නේ ළමයි ඒ අවස්ථාවේ ගබඩාවේ තිබූ බර තැබූ සාමාන්‍ය මිල මත. ඒ අවස්ථාවේ ගබඩාවේ සාමාන්‍ය බර තැබූ මිල මෙන්න මේක. තේරුණාද? මොකද මේ අවස්ථාවෙන් පස්සේ තමයි අපි නිකුත් කිරීම කරන්නේ. තේරුණාද? අපි දැන් නිකුත් කළ බලමු. දැන් මෙහෙම කරන්න ඕනේ නැහැ. මෙහෙම යන්නේ 5 එකේ. හරි බලන්න වැක් එකේදී වෙන විදිහ. වැක් එකේදී බල ඉන්න දෙයක් නැහැ. වැක් එකේදී පුළුවන් කෙලින්ම නිකුත් කරනවා ඒකක කොච්චරද? 8000ක්. ඒ අවස්ථාවේ බල තැබූ සාමාන්‍ය මිලට. ඒ කියන්නේ රුපියල් කීය ගන්නද? 15යි 750ක් ගන්න. 15යි 750. එච්චරයි කතාව. 15යි 750 ගන්න නිකුත් කරන්න. 8000 ගුණ කරනවා පුතේ 15යි 750 ගන්න. ඒකට එනවා උත්තරයක් 124ක්. ඒ කියන්නේ 1,24,000 කියලා උත්තරයක් එනවා. කාරණා බැලුවද? 1,24,000 කියලා උත්තරයක් එනවා. දැන් බලන්න ඇත්තටම 10000ක එකක තිබ්බා 8000ක් ගියාට පස්සේ මේක මේ තීරු කෙලින්නේ නැහැ හොඳේ. ඒ නිසා මේ වෙන්නේ 10000ක් තිබ්බා 8000ක් ගියාට පස්සේ ඒකක කීයක් ඉතිරිද? 2000ක් ඉතිරි. දැන් අවසන් තොගය වෙනස් වෙනවනේ. අවසන් තොගය වෙනස් වෙනවා. 1,55,000න් 124ක වටිනාකමක් සහිත තොග නිකුත් කරා. 1,55,000න් 124ක වටිනාකම සහිත තොග නිකුත් කරොත් එම අවසන් තොගයේ පිරිවැය පුතේ කීය බවටපත් වෙනවද? 31000 බවටපත් වෙනවා. කාරණා පැහැදිලිද? එහෙනම් වැක්කින ක්‍රමයට අනුව අවසන් තොගයේ වටිනාකම කීයක් වෙනවද? 31000ක් වෙනවා. අපි පාවිච්චි කරන තොග ප්‍රතිපත්තිය වෙනස් වෙනකොට උට මේවත් වෙනස් වෙනවා. තේරුණානේ? මේවත් වෙනස් වෙනවා. හරි. right. මෙතනට આવොත් එහෙම 8000 කියව කොහොමද 30කට තමයි විකුණු කියලා ගානේ කියන්නේ. වටිනාකම නැත්තම් විකුණු මාදයම 2,40,000යි. පිරිවැය ගත්තොත් එහෙම පිරිවැය මෙච්චරයි. හරි 8000ක් විකුණලා තියෙන්නේ 15,50 ගානේ. කියන්නේ 15,50 තමයි පිරිවැය තියෙන්නේ. මේකේ විකුණු බාණ්ඩ පිරිවැය 1,24,000යි. හරිද තේරුණාද? ඒතර බලමු උත්තරේ නේද? එකක් ඉතිරි 2 1 3 1 4යි 1,16,000ක් කියන දර ලාභය වැක්කින ක්‍රමයට අනුව ගියොත් එහෙම. තේරුණාද? එහෙනම් වැක්කින ක්‍රමයට අනුව ගියොත් එහෙම දර ලාභය පුතේ 1,16,000යි. අවසන් තොගයේ පිරිවැය 31,000ක් බවට පත් වෙනවා. ගාන හොඳ පිළි පැහැදිලිද? ඒතර මේ වගේ වෙලාවක ගබඩා ලෙජරය හරියටම ආකෘති ගහලා එහෙම හදන්න ඕනේ නැහැ. මේවයි කෙටියට සරලව හදලා දාන්න. කාරණා තේරුණා? ආයෙත් ඉතිරි කරගන්න තියෙනවා. හරි. එහෙනම් ප්‍රශ්න අංක 42 ඔන්නම තමයි හදලා තියෙන්නේ. කතා පැහැදිලිද? හරි. එහෙනම් පැහැදිලිනේ ප්‍රශ්න අංක 42 අද විදිහට තේරුණා. අපි යන පුතේ ප්‍රශ්න අංක 43 ගාවට. ප්‍රශ්න අංක 43. බලමු පියාගේ මොනවා කතා ටිකද කියන්නේ චෙක් කරලා බලමු. ප්‍රශ්න අංක 43 අපෙන් අහලා තියෙන්නේ කාලච්ඡේදයේ ලාභය අහලා තියෙනවා. ඊට පස්සේ නව කොටස් නිකුත් කිරීම ප්‍රාග්ධනිත කිරීමට අදාළ ජන සටහන්. නව කොටස් නිකුත් කිරීම ප්‍රාග්ධනිත කිරීම. හරි රයිට්. මොකක්ද කියන කතාව බලමු ටිකක්. සීමිත පවනි සමාගම 2024යි 3:31 අවසන් වර්ෂය සඳහා පහත් තොරතුරු අදාළ වෙනවලු. 2024යි 3:31ට තොරතුරු 2023යි 3:31ට තොරතුරු. ඒ කියන්නේ මුලින්ම දීලා තියෙන පුතේ අවුරුද්ද අවසාන තොරතුරු ටික. ඊට පස්සේ දීලා තියෙන්නේ අවුරුද්ද ආරම්භක තොරතුරු ටික. පැහැදිලිද? සාමාන්‍ය කොටස් සංචිත පොදු සංචිත රඳවාගත් තිපියුම් මේ දීලා තියෙන එතකොට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ තියෙන තොරතුරු ටිකක් තේරෙනවද? 2023-24 අවුරුද්දේ ලාභාංශ ගෙවීම 400යි. රඳවාගත් තිපියුම් භාවිතා කරමින් සංචිත ප්‍රාග්ධනිත කිරීම ලක්ෂ 5යි. නව කොටස් නිකුතුවක්ද සිදු කර ඇත. නව කොටස් නිකුතුවක්ද සිදු කර ඇත කියලා කිව්වට වටිනාකම කියලා නෑනේ. ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් මේ ගානේ ඇතුලේ තියෙන කොටස මොකද්ද වටිනාකම හොයන්න වෙනවා. ඔය නව කොටස් නිකුත් කිරීමේ වටිනාකම හොයන්න වෙනවා. තේරුණාද? වාර්ෂික ආදායම් බදු කියන එකත් 800ක් කියලා දෙනවා. ඒ දන්නේ එහෙම එකක් කිව්ව බලමු මොකද කතාව කියන්නේ. හරි. මේ දීලා තියෙන ළමයි එතකොට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ තොරතුරු ටිකක් නිසා මම මේක ඉක්මනින් මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශන දාගන්නම්.
හරිද? තේරුණාද? ඒතර අපිට ඒකෙන් ওই දීලා නැති ඉලක්කම් ටික හොයාගන්න පුළුවන්. හරිද? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ඒතකොට ඔයාලා දැන් මේවා රූල් කරනකොට බං මේවා ලස්සනට රූල් කරන්න ඕනේ නැහැ හොඳේ. දැන් මම මේ කරන්නේ ඔයාලට පැහැදිලි කරන්න ඕනේ හින්දානේ මම මේ ගාන මෙහෙම පැහැදිලිව ලියන්නේ. ඒතකොට ඔයා පේපර් එකේ හදනකොට කොහොම කටුවට මේ වැඩේ කරගන්න ඕනේ. කතා තේරෙනවද හරි? එතකොට මෙතන තියෙන සාමාන්‍ය කොටස්. එතකොට ඊළඟට මේකේ තියෙන පුතේ ප්‍රත්‍යාගන්න සංචිතය, පොදු සංචිතය, රඳවාගත් ඉපයුම්. හරිනේ? සාමාන්‍ය හිමික වෙනස් වීම ප්‍රකාශනයේ තව තීරුවක් තියෙනවා මොකද්ද? එකතුව කියලා තීරුවක් තියෙනවා. අපි මේ කටුවට ගහන ඉඳ එකතුව තීරුව ගහන්න තියෙනවා. පැහැදිලි? ඊළඟට මේකේ දීලා තියෙන තොරතුරු ටික අපි දාගත්තොත් එහෙම ආරම්භක දවස පුතේ 2023යි 4යි 1. හරිනේ 2023යි 4යි 1 වෙනිදාට ශේෂ බැලුවොත් එහෙම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ 8000ක් තියෙන මේ ඔක්කොම දීලා තියෙන දහස් වලින් නිසා නැවත දහස් කරන්න යන්න එපා. ඊට පස්සේ ප්‍රත්‍යාගන සංචිතයේ 1000යි පොදු සංචිතයේ 300යි රඳවාගත් ඉපියුම් පුතේ 800ක් තියෙනවා. තේරුණානේ? අවුරුද්ද අන්තිම වෙද්දී ඉලක්කම් ටිකක් දීලා තියෙනවා. හරි අවුරුද්ද අවසාන වෙද්දී ඉලක්කම් ටිකක් දීලා තියෙනවා. ඒ කියන්නේ 2024යි 3යි 31 දිනට ඉලක්කම් ටිකක් දීලා තියෙනවා. කොහොමද ඉලක්කම් ටික? සාමාන්‍ය කොටස් තියෙනුත් 10000ක්. හරි. ප්‍රත්‍යාගාන සංචිතය 1500යි. මෙයා 400යි. රඳවාගත් ඉපියුම් තියෙනවා 1900යි. තේරුණාද? ආරම්භක ඉලක්කම් ටිකේ අවසාන ඉලක්කම් ටිකේ දාගත්තා. හරි. ආවට මතකයි මෙතන අපි ලියලා කියන මුළු විස්තීර්ණ ආදායම කියලා වචනය. සමාගම් වල මුළු විස්තීර්ණ ආදායම. හරි මුළු විස්තීර්ණ ආදායම. දාපු විදිහට තේරෙන මතකයි නේද? මොකක්ද කොහොමද දාන්නේ? අර ආදායම් ප්‍රකාශනයේ වර්ෂයේ ලාභය දානවා කොහටද? රඳවාගත් ඉපියුම් වලට වෙනත් විස්තීර්ණ ආදායම් ටික අරගෙන යනවා කොහටද? ප්‍රත්‍යාගන්න සංචිතයට. එහෙමනේ මුළු විස්තීර්ණ ආදායම අපි දැම්මේ. හරි. රයිට්. දැන් අපි ගානේ තොරතුරු අනුව දාමු මේක පුළුවන් තරම් ඉලක්කම් ටික. ලාභාංශ ගෙවලා තියෙන පුතේ ලක්ෂ 4ක්. ලාභාංශ ගෙවුවා කියලා කියන අතුරු ලාභාංශ නේද ඔය කියන්නේ. එහෙනම් අතුරු ලාභාංශ ගෙවලා තියෙනවා ලක්ෂ 4ක්. අපි දන්නවා අතුරු ලාභාංශ ගෙවන එක කොහෙන්ද අඩු කරන්නේ? රඳවාගත් ඉපියුම් වලින් අඩු කරන්න ඕන. ලක්ෂ 4ක්. අඩු කරන්න ඕන. තේරුණාද? ලක්ෂ 4ක් එතනින් අඩු කරන්න ඕන. පැහැදිලි? රයිට්. අපි අනුපාත කතා කරන්නේ. ඒතකොට අනුපාත වලට මතක ඇති මෙන්න මේ ලාභාංශ කියන මෙන්න මේ ගෙව් ලාභාංශය තමයි ඔයාලට මතකද ගත්තේ? කොතනද ආයෝජකින්ගේ අනුපාත දෙකක් තිබ්බා EPS එකයි DPS එකයි කියලා earning කොටසක ඉපයුමයි කොටසක ලාභාංශය කියලා අන්නේ කොටසක ලාභාංශය තමයි මෙන්න මේ ගෙව් අතුරු ලාභාංශය අරගෙන මෙන්න මේ ඉලක්කම අරගෙන ඒක බෙදුවා මොනවා ගන්නද සාමාන්‍ය කොටස් සංඛ්‍යාවෙන් බෙදුවා පැහැදිලි ඒක තමයි අර කොටසක ලාභාංශය ගත්තේ කරුණා පැහැදිලි අමතර කරුණා කලින් දවසේ කතා කරේ ඒතකොට මෙන්න මේකට දැන් ධම්මා උතන ඉලක්කමක් විදියට හරි right ඊට පස්සේ ඊළඟට කියනවා රඳවාගත් ඉපියුම් භාවිතා කරමින් සංචිත ප්‍රාග්ධනිත කළ ලක්ෂ 5ක් රඳවාගත් ඉපියුම් භාවිතා කරලා. ඔය නොකිය කියන්නේ ප්‍රසාද කොටස් නිකුත් කරලා කියලා ළමයි. ප්‍රසාද කොටස් නිකුතුවක් කරලා තියෙනවා කවුරු පාවිච්චි කළද? රඳවාගත් ඉපියුම් පාවිච්චි කළා. ඒ කියන්නේ රඳවාගත් ඉපියුම් අඩු වෙලා ඒක එකතු වෙන්න පුතේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනට එකතු වෙනවා 500. පැහැදිලි? ඔය දෙක ප්‍රසාද කොටස් නිකුතුව. රඳවාගත් ඉපියුම් හද සාමාන්‍ය කොටස් බැල සාකෝ බැල හරි ප්‍රසාද කොටස් නිකුතේ ඉස්සරහම එච්චරනේ තියෙන්නේ මේකේ තව කතාවක් තියෙනවා මේ වාර්ෂික ආදායම් බද්ද ලක්ෂ 8යිලු හරි වාර්ෂික ආදායම් බද්ද ලක්ෂ 8යිලු හරි අපි බලමු මේකෙන් දුන්නේ කියලා නව කොටස් නිකුතුවත කර ඇත නව කොටස් නිකුතුවත කර ඇත නව කොටස් නිකුතුවක් කරලා අපි දන්නේ නැහැ කොට මොකද්ද කතාව කියන්නේ ඉලක්කම කියලා අපි දැන්ට නිකන් දාගමු මෙතන කොටස් නිකුතුව කියලා හරි කොටස් නිකුතුව කියලා දාගමු පැහැදිලි බලමු අපි කොච්චර නිකුත් කළාද කියලා. හරි. දැන් මේක දිහා බැලුවොත් එහෙම අපිට මෙහෙම පේනවනේ ළමයි. මෙහෙම පේනවනේ. මෙතන 8000යි සාකෝ දිහා පොඩ්ඩක් බැලුවොත් 8000යි මෙතන වෙන දේවල් නැහැ නේ. මෙයාගේ මෙතන සම්බන්ධයක් නැහැ නේ. අතුරු ලාභාංශවලින් මෙතන සම්බන්ධයක් නැහැ. ප්‍රසාද කොටස් 500යි මෙතන තව කවුරු එන්න ඕනද? නව කොටස් නිකුතු එන්න ඕන. නව කොටස් නිකුතු එන්න ඕන. තේරුණානේ? 8000යි 500යි 8500යි තියෙන අන්තිමට. හැබැයි මෙතන 10000ක් තියෙනවනේ. ඒ කියන්නේ 8500 10000ක් වුණා කියලා කියන්නේ 8000යි 500යි මෙතන 10000ක් තියෙනවා. ඒ කියන්නේ මෙතන නව කොටස් නිකුතුවක් තියෙන්න ඕන ළමයි 1500ක. මං කියන්නේ පැහැදිලි. එහෙම වුණොත් නේ බං 8000යි 500යි 8500යි 8500ට තව 1500ක් එකතු වුණොත් තමයි කීය හැදෙන්නේද? 10000 හැදෙන්නේ.
කාරණා තේරුණානේ? හරි. එහෙනම් ඔන්න අපි දැන් හොයාගත්තා නව කොටස් නිකුතේ වටිනාකම කියලා 1500යි. නව කොටස් නිකුතේ වටිනාකම 1500. කියන්නේ ලක්ෂ 15ක නව කොටස් නිකුතුවක් කරලා තියෙනවා. ගත්ත හැටි පැහැදිලිද ඔයාලට ඉලක්කම ගත්තට තේරෙනවානේ. හරි. මේකේ අහලා තිබ්බනේ මේකේ ජර්න සටහන අහලා තිබ්බනේ. ජර්න සටහන මෙහෙම එන්නේ ළමයි. එතකොට මේ සල්ලි හම්බ වෙනවා මේකෙදි. සල්ලි හම්බ වෙනවා. ඒ කියන්නේ බැංකු ගිණුම හර 1500 මේක ඉලක්කම් තියෙන දහස් වලින් කියලා පෙන්නමු. බැංකු ගිණුම හර 1500යි. සාකෝ කියලා කියන්නේ සාමාන්‍ය කොටස්. ප්‍රාග්ධන ගිණුමට බැර 1500. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම සටහන් කිරීම. හරිද? ඔන්න එකක් ඉවරයි. ආයන්නේ. ආයන්න ඔන්න හරි. ආයන්න හරි. හරිද? පැහැදිලිව හොයාගත්ත විදිය එක. right. ඊට පස්සේ අයන්නෙන් අහලා තියෙනවා වර්ෂයේ ලාභය කියලා. වර්ෂයේ සඳහා කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේදයේ ලාභය කියලා කියන්නේ තියෙන්නේ මොනවා පස්සේද? බදු පසු තමයි නේද? ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මෙතනින් එන උත්තරේනේ. මතකනේ? අතුරුලා මේ මුළු විස්තීර්ණ ආදායම් වලදී මුළු විස්තීර්ණ ආදායම පුතේ ප්‍රත්‍යාගන්න සංචිතයට යනවා වෙනත් විස්තීර්ණ ආදායම් කියන්නේ. තේරුණානේ? වර්ෂයේ ලාභය යනවා කොහටද? රඳවාගත් ඉපයුම් වලට. පාරණ පැහැදිලි? වර්ෂයේ ලාභය යනවා රඳවාගත් ඉපයුම් වලට. දැන් තේරුණා? එතකොට අපිට දැන් අහන්නේ මෙන්න මේක නෙවෙයි අහන්නේ. මට ඕන දැන් මෙතන හොයන්න පුළුවන් වෙනත් විස්තීර්ණ ආදායම කීයද කියලා. වෙනත් විස්තීර්ණ ආදායම ගන්නට ඕන නැහැ. නමුත් අපිට ගන්න පුළුවන්. 1000යි මෙතන 1500 කියන අනිවාර්යයෙන් මෙතන කීයක් තියෙන්න ඕනද? වෙනත් විස්තීර්ණ ආදායම 500ක් තියෙන්න ඕන. ගන්නට ඕනේ නෑ ළමයි ඒක. මම නිකන් ගත්තේ ගන්න පුළුවන් කියලා පෙන්නන්න ගත්තේ. අන්න තේරුණානේ? හරි. මෙතන හැබැයි තව පොඩි දෙයක් වෙලා තියෙනවා. හරිද? පොඩි දෙයක් මෙතන වෙලා තියෙනවා. අපි නිකන් ඒක කියලා නෑ. නමුත් අපිට දැන් තේරෙන්න ඕනේ මේ. පොදු සංචිතේ මෙතන 300යිනේ. තේරුණාද? මෙතන 400ක් වෙලා ළමයි. පොදු සංචිතේ 300යි මේක 400ක් වෙලා. පොදු සංචිතේ මොනවා වෙලාද? පුතේ 100කින් වැඩි වෙලා. ඔයාලට ඒක පැහැදිලි වෙනවද? පොදු සංචිතේ 300යි මෙතන 400යි. ඒ කියන්නේ පොදු සංචිතේ පුතේ 100කින් වැඩි වෙලා. මම නිකන් ඒක මේ හැරි ලියන්න මට ඉන්න මදි. මේ හැරි ලියන්න පොදු සංචිතේ ළමයි 100කින් වැඩි වෙලා. පොදු සංචිතේ වැඩි වෙන්න පුළුවන් එක හේතුවක් තමයි රඳවාගත් ඉපයුම් වලින් යම් කොටසක් කොහෙට මාරු කරොත්ද? පොදු සංචිතයට මාරු කරොත්. මතකයි? පොදු සංචිතයට මාරු කිරීම අපි එහෙම නේද කරන්නේ? රඳවාගත් ඉපයුම් වලින් අඩු කරලා ඒක කාට එකතු කරනවා? පොදු සංචිතයට එකතු කරනවානේ. කතාව පැහැදිලිද? එහෙනම් ගානේ කිව්වේ නෑ. ඒ කියන්නේ සඳහනක්වත් නෑ නෝනේ. ගානේ ඒ කියන්නේ සඳහනක්වත් නෑ. හරිද? හැබැයි අපි තේරුම් ගන්න ඕන මෙයා 300 මෙයා 400 වලට පත් වෙලා තියෙන පොතේ 100ක් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ ආපු 100 කවුද දෙන්න ඕන හරිනම්? රඳවාගත් ඉපයුම් තමයි දෙන්න ඕන. තේරුණාද? එහෙනම් අපි දැන් ඔන්න තේරුම් ගන්න ඕන මෙයාගෙන් රඳවාගත් ඉපයුම් වලින් 100ක් අඩු වෙලා තමයි කොහෙට ඔය 100 එන්නේද? පොදු සංචිත ගිණුමට එන්නේ. කාරණා පැහැදිලි? එහෙනම් ගාන නොකියවල මට මෙතන ලියන්න ඉඩ මදි හින්දා මම මෙතන ලියන්න. මේ ඇවිල්ලා ළමයි පොදු සංචිතයට මාරු කිරීම. පොදු සංචිතයට මාරු කිරීම. ඔයාලට ඒක පැහැදිලිද? හරි. ඒක තේරුණාද? රයිට්. එහෙනම් හරි. ඔන්න ඒ තීරුවත් ක්ලියර්ද දැන් නේද? මෙයා හරි, මෙයා හරි, මෙයා හරි. දැන් තියෙන්නේ බා රඳවාගත් ඉපයුම් වල ඉලක්කම ගන්න විතරයි තියෙන්නේ. මොකද කරන්නේ? හරි. ඒ කියන්නේ 800යි 400ක් අඩු වෙනවා, තව 500ක් අඩු වෙනවා, තව 100ක් අඩු වෙනවා. අඩු වුණාම ඍණ 200 එන්නේ. හැබැයි මෙතන තියෙනවා කීයද 1900ක් තියෙනවා. ධන 1900ක්. ඒ කියන්නේ මෙයාට ආපු ධන 1900 එකතු කරා නම් මෙන්න මෙතනට එනවා පුතේ 1700 කියලා උත්තරයක්. 1700. අන්න අපේ 1700 ගේ උත්තරයක් එනවා. බලමු මේක ඇත්තටම හරිද කියලා. 800ට 1700 එකතු කරනවා. එයාගෙන් අඩු කරනවා පුතේ 400ක්, එයාගෙන් අඩු කරනවා 500ක්, එයාගෙන් අඩු කරනවා 100ක්. මේ තියෙන්නේ. sorry. කරනවා දෙකක් අපිට. 1900ක් තියෙනවා. 800යි 1700යි ඍණ 400යි ඍණ 500යි ඍණ 100යි. වැරදිද නේද? මෙතන 1700 නේ වෙන ඉලක්කමක් එන්නේ. 1700 නේ 1900 එන්න ඕනේ නේද? 1900. කොහොමද අපි ඒක බලමු හරියට කියලා. right.
හරි. මෙතන ඒතර එන්න ඕන 2100ක් නේ. 2100ක් එන්න ඕන. 800යි ඍණ 400යි ඍණ 500යි ඍණ 100යි. එතකොට 800යි ඍණ 400යි ඍණ 500යි ඍණ 100යි. එතකොට මේ ටික එකතු වෙනවා පුතේ ඍණ 200ක්. මෙයා ධන 1900ක් වෙලානේ. 1900ක් වුණා කියලා කියන්නේ එතකොට 1900ට අපි 200 එකතු කරන්න ඕනේ. 200 එකතු කරන්න ඕනේ. 1900ට 200ක් එකතු කරොත් එහෙම 2100යි. මෙයාට එන්නේ පුතේ 2100. කාරණා පැහැදිලි? 2100 තමයි උත්තරට එන්නේ. ආරයිට්. එහෙනම් මේ ඇවිල්ලා තියෙන මොන ලාභයද? වර්ෂයේ ලාභය. මේ තියෙන වර්ෂයේ ලාභය. හරි. මේ තියෙන වර්ෂයේ ලාභය. කාරණා පැහැදිලි? එහෙනම් තේරුම් ගන්න. මෙන්න මේ වර්ෂයේ ලාභය අපි අහන්නේ කාලච්ඡේදයේ ලාභය නේද අහන්නේ? හරිනේ. කාලච්ඡේදයේ ලාභය නම් කොච්චරද? 2100යි. අර ආදායම් බදු කතාව නිකන් දීලා තියෙන්නේ. අපිට ගානේ මෙහෙම අහලා තිබ්බනම් බදු පෙරලාභය කියලා අහලා තිබ්බනම් ඔන්න ආදායම් බදුත් අපිට පාවිච්චි කරන්න වෙනවා. මොකද බදු පෙරලාභයට ආදායම් බදු අඩු කරලා තමයි වර්ෂයේ ලාභයේ හෙවත් කාලච්ඡේදයේ ලාභය ගන්නෙ. හරි. වර්ෂයේ ලාභයේ හෙවත් කාලච්ඡේදයේ ලාභය ගන්න ආදායම් බදු ටික පුතේ අඩු කරලා. එතකොට අපේ ගානේ අහලා තිබ්බනම් බදු පෙරලාභය කියලා. හරි. එහෙනම් මේ අඩු කරපු 2100න් වර්ෂයේ ආදායම් බදුත් එකතු කරලා තමයි අපිට උඩ එක්කිනා ගන්න වෙන්නේ. ගන්න ඕන නම්. නමුත් මේකෙන් ප්‍රශ්නයක් නෑ. අහලා තියෙන කාලච්ඡේදයේ ලාභය. ඒ නිසා අපිට කෙලින්ම 2100 උත්තරයට ගන්න පුළුවන්. කතාව පැහැදිලිද? හරි. එහෙනම් අයන්ට උත්තරේ වෙන්නේ පුතේ 2100. ආයන්ට උත්තරේ මෙන්න මෙයා. කාරණා පැහැදිලි නේද? හරි. ඔය ටික තුන ප්‍රශ්නාංක 43 හදපු විදිය. රයිට්. හරි. අපි යනවා ප්‍රශ්නාංක 44 ගාවට මේ. එතන මේ 43 දී මෙන්න මේ වගේ ආකෘතියක් ගහන්න ඕනේ. කැල්ලක ඔබ හිටියොත් නම් වැඩක් කෙරෙන්නේ නැහැ කියලා තේරෙනවා. මෙච්චර ගොඩක් අපිට කැල්ලකින් ගහන්න බෑ. ඒ නිසා මේ ආකෘතිය ගහලා ඉලක්කම් ටික දාලා තොරතුරු ටික අරගෙන ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම වලට විතරක් පුතේ කැල්ලක පාවිච්චි කරන්න. හරි. ඔක තමයි කාලේ ඉතිරි ගන්න එකම ක්‍රමය. වෙන ක්‍රම නැහැ එතකොට. accounting MCQ paper එකේ. හරි. හරි. අපි යනවා ප්‍රශ්නාංක 44 ගාවට යනවා. ප්‍රශ්නාංක 44. ප්‍රශ්නාංක 44 බලමු අහා ගානේ මොනවද කියන්නේ කියලා බලමු. හරි. සීමිත අරුණි සමාගම මාසයට අලෙවි කිරීම ඒකක 3000යි. හරි. මාසයකට 3000යි. මාසයකට ඒකක 3000යි. ඒකක 3000යි. හරි. රඳවාගත් ඔය මොකද කිව්වේ. තොග ඒකකයක මිල රුපියල් 80යි. ඒ කියන්නේ ගැනුම් මිල නේද ඔය කියන්නේ. ගැනුම් මිල ඒකකයකට රුපියල් 80යි පුතේ. ඊළඟට තොග පවත්වාගෙන යාමේ පිරිවැය ගැනුම් මිලෙන් 10%ක්. තොග පවත්වාගෙන යාමේ පිරිවැය තොග පවත්වාගෙන යාමේ පිරිවැය තොග පවත්වාගෙන යාමේ පිරිවැය පුතේ කියලා කියන්නේ CH කියලා අපි ගන්නෙ. හරිද? EOQ සමීකරණේ CH කියලා ගන්නෙ. cost of holding කියලා අන්න ඒක. CH cost of holding එක තොග ඒකකයක ගැනුම් මිලෙන් 10%යි. right. තොග ඒකකයක ගැනුම් මිල 80යිනේ. 80ෙන් 10%ක්. 80ෙන් 10% කියන පුතේ කොච්චරද? රුපියල් 8යි. රුපියල් 8යි. ඊළඟට ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක 300යි. ආර්ථික ඇනෝම් ප්‍රමාණය. ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක 300යි. හරි. ඒකක 300යි. මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ මොකටද? EOQ වලට. EOQ ඒකක 300යි. හරි. මෙන්න මෙහෙම තොරතුරු ටිකක් අපිට දීලා ගානේ අහනවා ඇනෝමක් සඳහා පිරිවැය. ඇනෝමක පිරිවැය. පුතේ ඇනෝමක පිරිවැය කියලා කියන්නේ ඇනෝමක පිරිවැය කියලා කියන්නේ EOQ සමීකරණේ cost of holding කියන එක. holding නේ cost of ordering කියන එක. CO තමයි ඔය අහන්නේ. එකකින්. ඊළඟට අහනවා මුළු ඇනෝම් පිරිවැය. මුළු ඇනෝම් පිරිවැය. මුළු ඇනෝම් පිරිවැය ඊළඟට අහලා තියෙනවා. තේරුණාද? අපි බලමු කොහොමද ඔය ටික ගන්න කියලා බලමු. මේ තොරතුරු ඔක්කොම තියෙන පොතේ EOQ සමීකරණයට අදාළවනේ තියෙන ඔක්කොම තොරතුරු ටික. එහෙනම් මෙහෙම දෙයක් ගන්නවා. මෙතනින් ගන්නවා EOQ කියන එක නා ගන්නවා. හරි. EOQ. ඔයාට EOQ සමීකරණය මතකයි?
දෙක DCO බෙදීම CH. හරි. නිකම්ම නෙවෙයි. ඒකට කවු වෙනවද? ඒකට වර්ගමූල ලකුණුකුත් එනවා. කොහොමද යන්නේ? දෙක කියලා කියන්නේ පුතේ නියතයක්. දෙක කියන්නේ නියතයක්. D කියලා කියන්නේ මේව මතක තියාගන්න බලලා හරියටම තිතටම මතක තියාගන්න ඕන. D කියලා කියන්නේ මොකද්ද? වාර්ෂික තොග අවශ්‍යතාවය. පුතේ D කියලා කියන්නේ වාර්ෂික තොග අවශ්‍යතාවය. වාර්ෂික තොග අවශ්‍යතාවය. තේරුණාද? වාර්ෂික තොග අවශ්‍යතාවය දන්නවද? හොයාගන්න පුළුවන් නේ. මාසයකට ඒකක 3000ක් ඕනලු. මාසයකට ඒකක 3000ක් ඕනලු. එතකොට අපි දන්නවනේ ඉතින් මාස 12ක් තියෙන කියලා දන්නවා. මාසයකට 3000යි මාස 12ක් තියෙනවා. ඉතින් අවුරුද්දකට. එතකොට ඒකක අවුරුද්දේ මේක ගාන ගත්තොත් එimhe 12යි 24යි 36000. තේරුණාද? අපිට D කියලා කියන්නේ වාර්ෂික තොග අවශ්‍යතාවය ළමයි ඈ. හරි. CO කියලා කියන්නේ cost of ordering. ඇනෝමක පිරිවැය. ඒක ඇනෝමක පිරිවැය. ඒක තමයි අපිට ගන්න හොයන්න කියලා කිව්වේ. ඒ කියන්නේ එයා අපිට දන්නේ නැතිනම් මම එතන CO කියලාම ලියන්නම්. තේරුණානේ? right. ගැහුවා ඉර 15ට. CH කියන්නේ මොකද්ද? තොග ඒකකයක් වර්ෂයක් තබා ගැනීමේ පිරිවැය. හරියට මතක තියාගන්න. තොග ඒකකයක් එකක් වර්ෂයක් තබා ගැනීමේ පිරිවැය. එතකොට මේ ගාන කිව්වා නේද අපිට? මේ තොග පවත්වා ගැනීමේ පිරිවැය කියලා කිව්වා නේද? තොග පවත්වාගෙන යාමේ පිරිවැය ගැනුම් මිලෙන් 10%. තොග පවත්වාගෙන යාමේ පිරිවැය ගැනුම් මිලෙන් 10%. එතකොට ගැනුම් මිල රුපියල් 80යි 80න් 10% කියන 8යි. සාරා පැහැදිලිද? එතකොට ඔය දෙන තොග ඒකකයක වාර්ෂික තබා ගැනීමේ පිරිවැය කියලා 8යි. මේකට එනවා බා වරහණක් නෙවෙයි වර්ග මූලයක් එනවා. තේරුණානේ? එතකොට මේකේ උත්තරේ තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය EOQ ඒක ගාන දීලා 300ක් නේ. 300 කියලා දීලා තියෙනවා. තේරුණාද? කතාව එක පැහැදිලිනේ? හරි. right. දැන් මොකද කරන්නේ? දැන් ඊළඟ පියවරට මෙහෙම ගන්න පුළුවන් අපිට. හරි ඊළඟ පියවරට මෙහෙම කරන්න පුළුවන්. මේකේ වර්ගමූලය අයින් කරන්න පුළුවන්. මේක මැත්ස් පාර්ට් එකක් බං නේ. මේක මැත්ස් පාර්ට් එකක්. මේක වර්ගමූලය අයින් කරන්න පුළුවන් දෙපැත්තම වර්ග කරලා. හරි. වර්ගයක් දාන්න. මේකේ උදාහරණ මෙන්න මෙහෙම මේ 300ට දානවා වර්ගයක්. ඒතර මේකටත් වර්ගයක් එනවනේ. නේද? මම මේකෙන්ද තේරෙනවා. මම ඒක මෙහෙරම කියන්න නිකන් දැන්. මෙතන තියෙනවා 2 ගුණ කිරීම 36000 ගුණ කිරීම CO බෙදීම 8 බෙදීම 8 නේ මේකට වර්ගමූලයක් තියෙනවනේ. පුතේ මේ සම්පූර්ණ එකට වර්ගයක් දැම්මොත් එන කරන දෙයක් සමීකරණේ දෙපැත්තට කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ නේ. හරි. මම මේ පැත්තට වර්ගයක් දානවා මේ පැත්තට වර්ගයක් දානවා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම දාපු ගමන් මෙතන වර්ගෙට මෙතන වර්ගමූලෙ කැපිලා යනවා ළමයි. තේරුණාද? මේ මැත්ස් පාර්ට් එක ගන්න වර්ගමූලෙ කැපිලා යනවා. කැපිලා ගියාම බං ඉතින් මෙන්න මේ අනිත් කැලේ ටික විතර අනිත් කැලේ ටික යනවනේ. 2 ගුණ කිරීම 36000 ගුණ කිරීම CO බෙදීම 8. හරිද? පැහැදිලි කාරණා. දෙපැත්තට වර්ග කරගත්ත ගමන් මේ වර්ගමූලෙ කැපිලා යනවා. මේ මැත්ස් පාර්ට් එක. හරිද? දැන් කැලේකේ ප්‍රයෝජනෙ ගමු. 300 වර්ගයේ 300 වර්ග කියන්නේ පොතේ 300 ගුණ කිරීම 300 වර්ග කියන්නේ. එතකොට මෙතනින් එනවා 90000. හරි. මේ ටික ගුණ කරලා බලමු. 2 ගුණ කරනකොට 36000යි. එතකොට උත්තරයක් වෙන 72000යි. 72000යි. හරි. 72000යි මෙතන CO ඉන්නවා. හරි. බෙදීම 8. හරි. අපි දන්නවනේ මොකක් හරි ඉලක්කමක් නැත්තම් පුතේ ඒ ඉලක්කම යටි තියෙන එක කියලා දන්නවනේ මැත්ස් පාර්ට් එකේ. අපිට පුළුවන් මේක මොන ගුණිතය දාන්නද? හරස් ගුණිතය දාන්න පුළුවන්. ඒ කියන්නේ 8න් මෙයා ගුණ කරනවා, 1න් මෙයා මේ සෙට් එක ගුණ කරනවා. ගුණ කරාම මෙහෙම උත්තර නේද එන්නේ? 90000 ගුණ කරනවා පුතේ 8න්. 90000 8න් ගුණ කරාම මෙතනින් උත්තරයක් එනවා 720000 කියලා උත්තරයක් එනවා. එක ගුණ කිරීම මේ සෙට් එක ගත්තොත් මෙතන 72000යි CO ඉන්නවා. තේරුණාද? අපිට මෙතන CO තනි කරන්න පුළුවන් මෙතන ගුණ කිරීමක් විදිහට තියෙන්නේ. මෙයා බෙදනවා 72000යි. කරන දෙයක් සමීකරණ දෙපැත්තටම කරන්න ඕනින්ද මෙයාත් බෙදනවා 72000යි. එතකොට මේ පැත්තේ ඔන්න CO ඉතිරි වෙනවා cost of ordering ඇනෝමක පිරිවැය. මෙයාට මෙයයි මෙයාට 1යි මෙයාට 1යි බිඳුවයි. ඒ කියන්නේ ඇනෝමක පිරිවැය පුතේ රුපියල් කියලා. රුපියල් 10යි. ගත්ත වෙලෙ පැහැදිලිද? ඇනෝමක පිරිවැය ළමයි රුපියල් 10යි. ඇනෝමක පිරිවැය රුපියල් 10යි. පැහැදිලිද ගත්ත හැටි? හරි. මැත්ස් පාර්ට් එකක් ගියේ
දෙපැත්තම වර්ග කරලා වර්ගමූල කැලේ අයින් කරගන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ අහනවා නේද මුළු ඇනෝම් පිරිවැය කීයද කියලා. මුළු ඇනෝම් පිරිවැය. අපිට ඕන නේද ළමයි අවුරුද්දකට ඒකක 36000ක් එපේ. හරි. අවුරුද්දකට ඒකක 36000ක් ඕන. ඒක තේරුණානේ? අපි සාමාන්‍යයෙන් ගෙන්න ගන්නේ EOQ ප්‍රමාණයක් නේ ගෙන්න ගන්නේ. ආර්ථික ඇනෝම ඒකක ප්‍රමාණය තමයි එක වරකට ගෙන්න ගන්නේ. තේරුණාද? අපිට ගානේ කිව්වා ආර්ථික ඇනෝම ප්‍රමාණය කොච්චරද? 300 කියලා කිව්වා ගානේ. හරිද? අපිට අවුරුද්දකට ඕනේ ඒකක ටෝටල් 36000ක් ඕන. එක වරකට ගෙන්න ගන්න හොඳම මට්ටම කීයද? 1300යි. අපිට පුළුවන් කී වාරයක් ගෙන්න ගන්න ඕනද කියලා හොයාගන්න පුළුවන් නේද? වාර සංඛ්‍යාව. ඇනෝම් කරලා වාර ගන්න හොයාගන්න පුළුවන් ළමයි කොහොමද කරන්නේ? ඇනෝම් වාර ගන්නවා නිකන් මේ හරියම එක හදලා පෙන්නන්නද? ඇනෝම් වාර ගන්න මේකත් ඕන මේවට පේපර් එකේදී. ඇනෝම් වාර ගන්න හදන්න පුළුවන්. හරිද? වාර්ෂික තොග අවශ්‍යතාවය අරගෙන ඒක බෙදනවා පුතේ EOQ වලින්. හරිද? මේකේ වාර්ෂික තොග අවශ්‍යතාවය ඒකක 36000යි. තේරුණාද? ඒක බෙදනවා EOQ වලින් EOQ ගාන අපිට දෙතන 300ක් කියලා. උතර මෙතෙන් ඉන්නේ වාර ගානක් ඉන්නේ. වාර ගානක් ඉන්නේ. 36000 අපි බෙදුවොත් 300ෙන් වාර 120ක් ඕන ළමයි. තේරුණාද? ඒ කියන්නේ හරිනේ. රුපියල් 300 වාර කීයක් ඕනද? වාර 125ක් කරන්න ඕන. වාර 120ක් කරොත් එමුට ඒක 36000 හදාගන්න පුළුවන්. ගෙන්න ගන්නපන් අවුරුදු පුරාම. හරි. එක ඇනෝමකට මේ දින ඇනෝම වාර ගන්නනේ. පුතේ එක ඇනෝමකට මේ දැන් අපි හොයාගත්ත පිරිවැය කොච්චරක් යනවා කියලාද? එක ඇනෝමක් කරන්න එක ඕඩර් එකක් කරන්න බෑ රුපියල් 10ක පිරිවැයක් කරන. මේ දහස් වෙන්නේ මේ ගන්න හදන සාමාන්‍යකමනේ. හරි. රුපියල් 10ක කොස්ට් එකක් යනවා. එතකොට අපිට එක ඇනෝමක් කරන්න රුපියල් 10ක කොස්ට් එකක් යනවා. හරිද? ඇනෝම් වාර ගාන කොච්චරක් ඕනද? 120යි. ඇනෝම් වාර ගාන 120යි. එහෙනම් මුළු ඇනෝම් පිළිවෙනවා පුතේ. රුපියල් කොච්චරක් කියලාද? රුපියල් 1200ක් කියලා මුළු ඇනෝම් පිළිවෙනවා. කාරණා පැහැදිලිවත්ව හැටි. හරි. එතකොට මේක ඇවිල්ලා කළමනාකරණ ගිණුම් කරණයට අදාළ කොටසක්. කළමනාකරණ ගිණුම් කරන උදින් බලා ගන්න ද්‍රව්‍ය පිළිවෙය කියන කොටසෙන් තමයි මෙන්න මේ ටික අපිට ගානේ දාලා තියෙන්නේ. කතා තේරුණා? හරි. ඒක කොහොම තමයි ප්‍රශ්න අංක 44 හැදෙන්නේ. පැහැදිලි කතාව. right අපි ඊළඟට යනවා පුතේ නම් 45 වෙනි ගානට. 44 පැහැදිලි හරිද කියන්නේ? right. අපි යමු 45 වෙනි ගානට. බලමු 45 වෙනි ගානේ මොකක්ද කියන්නේ කියලා බලමු. හරි 45 වෙනි ගාන ළමයි ගාන හොඳින් කියවුවොත් නිෂ්පාදන සහ අලෙවි ව්‍යාපාරයක අදාළ තොරතුරු පහක් දැක්වේලු ඒකකයකට අදාළ තොරතුරු පුතේ ගාන දෙතේ ඒකකයක තොරතුරු ටිකක් ඍජු ද්‍රව්‍ය 100යි ඍජු ශ්‍රමය 80යි ඍජු වෙනත් 20යි විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය 60යි ඒකකයකට නිෂ්පාදන නොවන පොදු කාර්ය 40යි හරිද මේ හැම එකක්ම බෙදන්න පුළුවන් පුතේ ස්ථාවර සහ විචල්්‍ය කියලා. හරිද? ඒතර ගොඩක් වෙලාවට ප්‍රාථමික පිරිවැය නම් ගොඩක්ම දුරට හැදෙන්නේ මොනවාගෙන්ද? විචල්්‍ය වලින් තමයි හැදෙන්නේ. හරි? බහුතරය දුරට විචල්්‍ය වලින් තමයි හැදෙන්නේ. ඒක කියන්නේ ස්ථාවර නෑ කියලා නෙවෙයි. නමුත් ඒක 100% කියන්නේ ගොඩක්ම දුරට ඒක හැදෙන්නේ මොනවා වලින්ද? විචල්්‍ය වලින් තමයි හැදෙන්නේ. හරිද? එතකොට නිෂ්පාදන පොදු කාර්යවල, ඒ කියන්නේ පොදු කාර්යවල තියෙන්න පුළුවන් මොනවාද? නිෂ්පාදන නොවන තියෙන්න පුළුවන්. ඒව ඇතුළෙත් මොනවද තියෙන්න පුළුවන්? ඒව නැවත බෙදනවා මොනවද? ස්ථාවර සහ විචල්්‍ය කියලා බෙදන අවස්ථා තියෙනවා. හරිද? right. ඊට පස්සේ එහා පැත්තේ තියෙන මුළු ස්ථාවර පිරිවැය පුතේ ලක්ෂ 5යිලු. හැබැයි එකෙන් 60% නිෂ්පාදන පොදු කාර්යය. තේරුණාද? ඒතර මේ ගාන හදද්දි මෙන්න මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් ඔය අදහසක් තියෙනවා වගේ ඔළුවේ. හරිද? ඒ කියන්නේ අපිට පිරිවැය එක්ක බෙදන්න පුළුවන් පුතේ මේ මෙතන මේ වර්ගීකරණ දෙකක් පටලවලා තියෙන්නේ. හරිද? ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. පිරිවැය බෙදන්න පුළුවන් එක්කෝ හරිද? ස්ථාවර සහ විචල්්‍ය කියලා. ස්ථාවර පිරිවැය අනිත් එක විචල්්‍ය පිරිවැය. කොහොම බෙදන්න පුළුවන්? තේරුණානේ? එහෙම නැත්නම් අපිට පිරිවැය වර්ගීකරණය කරන්න පුළුවන් පොතේ නිෂ්පාදන
නොවන කියලා. කාරණා පැහැදිලි? නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන නොවන පිරිවැය කියලා වර්ග කරන්න පුළුවන්. තේරුණානේ? එතකොට මේ නිෂ්පාදන පිරිවැය ඇතුළේ තියෙන මොනවද? ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්යයයි. මෙතන නිෂ්පාදන නොවන පොදු කාර්ය ටික තමයි මෙතන මේ තියෙන්නේ. හරි. ඔන්නව වර්ග කරන්න පුළුවන් අපිට පිරිවැය. එකම ඉලක්කම ස්ථාවර විචල්්‍ය කියලා වර්ග කරන්න පුළුවන්. නිෂ්පාදන නොවන කියලා වර්ග කරගන්න පුළුවන්. තේරුණා? ඒ නිසා මේකෙම මේ වර්ගීකරණ දෙකක් ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමකට ගන්න ඕන ඉලක්කම් ගන්න අහලා තියෙන තොරතුරුත් එක්ක අපි පරිස්සමෙන් ඉලක්කම් ගන්න ඕන. පළවෙනිට අහලා තියෙනවා අයන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. අයන්නේ අහනකොට මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය කියලා අහනවා. ඒකකයක නිෂ්පාදන පිරිවැය නෙවෙයි අහන්නේ මුළු නිෂ්පාදන පිරිවැය අහන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙයානේ ඔය අහන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. හරිද? නිෂ්පාදන පිරිවැය මතක තියාගන්න බෙදනවා කොටස් දෙකක් යටතට. එකක් ප්‍රාථමික පිරිවැය. හරිද? අනිත් එක ඇවිල්ලා නිෂ්පාදන පොදු කාර්ය. තේරුණානේ? නිෂ්පාදන පොදු කාර්ය කියලා බෙදනවා. හරිද? දැන් බලමු කාරණා හදාගන්න කොහොමද කියලා. මේකේ ඒකක කීයකට තොරතුරු දානවා. එතරම් කියා දීපා අවසානයේ ඒකක 20000කදී තමයි ගණනය කරන්නේ. ඒකක 20000කදී. හරි. ඒකක 20000කදී තමයි ගණනය කරන්න කියලා කියන්නේ. හරි. right. එතකොට ඍජු ද්‍රව්‍ය ගත්තොත් එක ඒකකයක් හදන්න රුපියල් 100ක් යනවා. ඒ කියන්නේ ඒකක 20000ක් හදන්න කොච්චරක් යනවද කියලා හොයාගන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ ඒකකයකට 100යි 20000ක් හදන්න පුතේ අපිට යනවා 0.3යි 0.0යි එතකොට ඍජු ද්‍රව්‍ය කියන එක යනවා එක ඒකකයකට රුපියල් 100ක්. මම මෙහෙම කරලා ගන්නම්. මේ මෙහෙම ගන්න පුළුවන් නැත්නම් වෙනම පහලින් ගන්නත් පුළුවන්. ඔයාලට තේරෙන්න ඕනේ නම් මේ වෙනම ගුණ කරලා ගන්න. 100 ගුණ කරන කොට 20000යි. හරි. 100 ගුණ කරන්න ඕනේ 20000යි. එතකොට උත්තරයක් එනවා ලක්ෂ 20යි. හරි. ලක්ෂ 20යි. පැහැදිලිද? මුළු ඍජු ද්‍රව්‍ය. ඍජු ශ්‍රමය 80යිලු. ඍජු ශ්‍රමය 80යිලු. ඍජු ශ්‍රමය 80යිලු. එකකට 80යි ඒකක 20000කට කීයද? හරිද? එතකොට මෙතනින් එනවා 1600. පැහැදිලිද? ඊළඟට ඍජු වෙනත්. ඍජු වෙනත් තියෙනවා පුතේ 20ක්. හරි. එක ඒකකයකට 20යි එතකොට ඒකක 20000කට. එතකොට එතනින් එනවා නේද 20000යි 3යි 0.4යි. තේරුණා? ලක්ෂ 4ක් එනවා. පැහැදිලිද? මේ ටික අපි එකතු කරොත් අපිට එනවා මුළු ප්‍රාථමික පිරිවැය. හරි 0.2යි 6.4යි දැන් එකක් ඉතිරි 1 1 3 1 4. තේරුණා? මේ තියෙන ළමයි මුළු ප්‍රාථමික පිරිවැය. මුළු ප්‍රාථමික පිරිවැය. තේරුණානේ? මුළු ප්‍රාථමික පිරිවැය තව විදිහට ඕනම් හොයන්න පුළුවන් මෙහෙම. ඍජු ද්‍රව්‍ය ඒකකයකට 100යි මෙතන 80යි මෙතන 20යි. එතකොට 100 80 20 එකතු කරොත් එහෙම අපිට හැදෙනවා එක ඒකකයකට ප්‍රාථමික පිරිවැය කියලා. එක ඒකකයකට ප්‍රාථමික පිරිවැය රුපියල් 200යි. ඒ වගේ ඒකක 20000ක් කියලා ගණන් හදලා අපිට කෙලින්ම ලක්ෂ කීය ගන්න පුළුවන්ද? ලක්ෂ 40ක් ගන්න පුළුවන්. පැහැදිලි කාරණාව. හරි ඒ ක්‍රම දෙකටම ගන්නවා ප්‍රශ්නයක් නැහැ. හරිද? right. ඊට පස්සේ මෙතනට එන්න ඕන ඊළඟට මොන කැලලද? මුළු ප්‍රාථමික පිරිවෙල ඊළඟට මෙතන ඇඩ් වෙන්න ඕන ළමයි නිෂ්පාදන පොදු කාර්ය ටික. නිෂ්පාදන පොදු කාර්ය. තේරුණාද? මෙන්න මෙතනදී නිෂ්පාදන පොදු කාර්ය ඇතුලේ තියෙන්න පුළුවන් විචල්්‍ය කෑල්ලයි ස්ථාවර කෑල්ලකුයි. හරිද? විචල්්‍ය කෑල්ලකුයි පුතේ ස්ථාවර කෑල්ලකුයි තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මම මෙහෙම වට කියන්නම්. අපි හිතමුකෝ අපේ කලමනාකරුවෙක්ට වැටුප් ගෙවනවා. හරි? කලමනාකරුවෙක්ට වැටුප් ගෙවනවා. නිෂ්පාදන කලමනාකරුවට වැටුප් ගෙවනවා. නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත කියලා. පැහැදිලිද? නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත කලමනාකරුවෙක්ට වැටුප් ගෙවනවා කියලා කිව්වොත් එහෙම ඒක ස්ථාවර නෑනේ. එතකොට ඒක විචල්‍යයි. විචල්‍යය කියන්නේ නිෂ්පාදන පොදු කාර්යය තමයි.
නිෂ්පාදනයට කළමනාකර ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිෂ්පාදන පොදු කාර්යයක් තමයි. පැහැදිලිද? හැබැයි ඒක ස්ථාවරද විචල්‍යද කියලා හෙවොත් එමේ කියනවා විචල්‍යය කියලා. නිෂ්පාදනය කරන ඒකක ගාන තමයි යාට වැටුප ගෙවන්නේ. තේරුණාද කාරණාව? හැබැයි මෙහෙම කිව්වොත් එම ගානක නිෂ්පාදන කළමනාකරුවෙක් ඉන්නවා. නිෂ්පාදන කළමනාකරුවට මාසෙකට රුපියල් ලක්ෂ 3ක් ගෙවනවා. එතකොට ඒක ඉස්සලාම තේරුම් ගන්න ප්‍රාථමික පිරිවැයක්ද පොදු කාර්ය පිරිවැයක්ද? පොදු කාර්යයි. ප්‍රාථමික නෑ. හරි නිෂ්පාදන ඍජුව සම්බන්ධ වෙන්නේ නෑ. ඍජු පිරිවැයක් නෙවෙයි. එතකොට ඒක ස්ථාවරද විචල්‍යද කියලා හෙවොත් එහෙම දෙන උත්තරේ මොකද? නිෂ්පාදන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන්නේ නැති හින්දා එතකොට ඒක ස්ථාවරයි. කාරණා පැහැදිලිද? එහෙනම් මේ හැම පොදු කාර්යවලම ළමයි නිෂ්පාදන පොදු කාර්ය ඇතුලේ තියෙනවා කෑලි දෙකකට යනවා. මොනවාද? විචල්්‍ය පොදු කාර්යයයි. ඒ කියන්නේ අපි කියනවා විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යයයි ස්ථාවර නිෂ්පාදන පොදු කාර්යයයි. වචන ටික පැහැදිලිද ඔයාලට? හරි. එහෙනම් මෙතන තියෙන්න පුළුවන් විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. තේරුණා? ඔන්න ඉලක්කම් ටික තියෙන්න පුළුවන්. දැන් බලමු මෙන්න මේ ඉලක්කම් ගන්න විදිය. මෙතන ගානේ විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ඒකකයකට 60යි. හරි ඒක දියදරනේ. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ඒකකයකට රුපියල් 60යි. ඒකක 20000ක් හදනවනේ. තේරුණා? විචල්්‍ය කියන්නේ නිෂ්පාදන කරන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙනවා. එහෙනම් 60000 ගුණ කිරීම 20000. හරි. එතකොට අපි උත්තරයක් කරනවා විතර ලක්ෂ 12ක් කියලා. එතනින් උත්තරයක් කරනවා පුතේ ලක්ෂ 12ක් කියලා උත්තරයක් එනවා. තේරුණාද? එහෙනම් විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ලක්ෂ 12යි. හරි. ඊළඟ ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. බලන්න මේකේ හැබැයි පොදුවක් කිව්ව නේද? මුළු පිරිවැය ලක්ෂ 5යිලු ඒකෙන් 60ක් නිෂ්පාදන පොදු කාර්ය. ඔය කියන්නේ මොකද එහෙනම්? මුළු පිරිවැය ලක්ෂ 5යි ඒකෙන් 60ක් නිෂ්පාදන පොදු කාර්ය. එහෙනම් ඔය කියන්නේ මොකද්ද? ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය මුළු පිරිවැය ලක්ෂ 5යි ඒකෙන් 160ක් ලක්ෂ 5ෙන් 160ක් ලක්ෂ 5ෙන් පුතේ 160ක් ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය ලක්ෂ 5ෙන් 160ක් කියලා කියන්නේ අපිට උත්තරයක් වෙනවා ළමයි ලක්ෂ 3 කියලා උත්තරයක් වෙනවා. පැහැදිලිද? මෙන්න මේ ටික වට එකතු කරොත් ඔයාලට හම්බ වෙනවා මොකද්ද? මුළු නිෂ්පාදන පිරිවැය ටික. මුළු නිෂ්පාදන පිරිවැය 4000යි දහස් වලට ගියොත් 1200යි 300යි. ඉතින් ඔක්කොම එකතු කරොත් මෙතනින් උත්තරයක් එනවා ලක්ෂ 55යි. ලක්ෂ 55යි. පැහැදිලි කාරණා? ලක්ෂ 55යි. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය කීයක් වෙනවද? ලක්ෂ 55ක් වෙනවා. ලක්ෂ 55ක්. ගාන ගත්ත හැටි පැහැදිලිද? ආයන්න තේරුණේ ගත්ත හැටි ලක්ෂ 55යි. එහෙනම් පුතේ මුළු නිෂ්පාදන පිරිවැය ලක්ෂ 55යි. මේක දහස් වලින් දාලා තියෙන්නේ. නෑ සාමාන්‍ය ලක්ෂණේ ලක්ෂ 55. ඔන්නක තමයි උත්තරේ වලටපත් වෙන්නේ. අද ටික තේරුණානේ වාට? හරි. ඔන්න ලක්ෂ 55යි. හරි. ඊළඟට ගාන අහලා තින අපිට මේ මුළු පිරිවැය කියද කියලා. දැන් මුළු පිරිවැය කොහොමද? දැන් මෙතනට අරන් යනනේ මෙන්න මේ ටික. මේ ටික අරන් යනනේ. ප්‍රාථමික පිරිවැය ගත්තා. හරිද? නිෂ්පාදන පොදු කාර්ය දැන් අපිට කරන කැලලයක් තියෙනවා කියලා නිෂ්පාදන පොදු කාර්ය කැලල දෙකක් තියෙනවා. ස්ථාවර විචල්්‍ය නිෂ්පාදනයි. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යයි ස්ථාවර නිෂ්පාදන පොදු කාර්යය කියලා කැලේ දෙකක් තියෙනවානේ. ඒතකොට අපි දැන්ට ප්‍රාථමික පිරිවැය ගත්තා මේ තියෙන ඉලක්කම. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යය ගත්තා මේ තියෙන ඉලක්කම. ස්ථාවර නිෂ්පාදන පිරිවැය ගත්තා පුතේ ඒ තියෙන මේ ඉලක්කම. පැහැදිලි කරනවා. තව ගත්තු නැති ටිකක් තියෙනවා බං මුළු පිරිවැයට. මොනවද ගත්තේ නැත්තේ? මේ කැලල ගත්තානේ. මෙන්න මේ ටික ගත්තේ නෑනේ. මොනවා ටිකද? නිෂ්පාදන නොවන කැලල ටික ගත්තේ නෑනේ. කාරණා පැහැදිලි. එතකොට එහෙනම් මෙන්න මේ නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පිරිවැයත් එකතු කරොත් කවුරු වෙනවද? මුළු පිරිවැය හැදෙනවා. වචන ටික පැහැදිලිද? වචන සෙට් එක පැහැදිලිද? නිෂ්පාදන පිරිවැයට පුතේ නිෂ්පාදන නොවන පිරිවැය ටිකත් එකතු කරොත් තමයි කවුරු වෙන්නේද? මුළු පිරිවැය කියන උත්තරේ හැදෙන්නේ. තේරුම් ගන්නවා? හරි. අපි දැන් ඒක try කරමු. දැන් නැවත කියනවා නිෂ්පාදන නොවන පිරිවැය වලත් වචන දෙකක් තියෙනවා. මොකද වචන දෙක? විචල්‍යයි ස්ථාවරයි. කාරණා පැහැදිලි? එකම වියදම බං
නිෂ්පාදන නොවන කියලා වර්ග කරන්නත් පුළුවන්. ස්ථාවර විචල්්‍ය කියලා වර්ග කරන්න පුළුවන්. කාරණා පැහැදිලිද? හරි. ඒ නිසා අපි දැන් මෙන්න මේ නිෂ්පාදන නොවන පිරිවැය ටික මේකට ඇඩ් කරන්න යන්නේ. හරිද? නිෂ්පාදන නොවන පොදුකාරය ටික. හරි. එතකොට මම ඒක මෙතනින් ලියන්නද? මම මෙතන එකතු කරන්නේ පුතේ නිෂ්පාදන නොවන පිරිවැය ටික එකතු කරන්නයි යන්නේ. නිෂ්පාදන නොවන පිරිවැය කැලේ දෙකක් යටතේ තියෙනවා මොනවද? නිෂ්පාදන නොවන විචල්්‍ය පිරිවැයයි. හරි. නිෂ්පාදන නොවන විචල්්‍ය පිරිවැයයි. අනිත් එක නා කවුද? නිෂ්පාදන නොවන ස්ථාවර පිරිවැයයි. තේරුණාද? ඔය දෙන්න. හරි. බලමු. එහා පැත්තේ පිටුවේ තිබ්බා විචල්්‍ය වල නිෂ්පාදන නොවන විචල්්‍ය. නිෂ්පාදන නොවන විචල්්‍ය කියලා තිබ්බද? 40ක් තියෙනවා නේ. දැක්කද ඉලක්කම? නිෂ්පාදන නොවන විචල්්‍ය පොදුකාර්ය 40ක් තියෙනවා. අපි ඒකක 20000ක් හදුවා කියලා මතකයි තින්නේ. එහෙනම් 20000ෙන් ගුණ කරන්න ඕනේ. 40 පුතේ ගුණ කරන්න ඕන 20000ෙන්. 40 20000ෙන් ගුණ කරොත් එහෙම ලක්ෂ 8ක් වෙනවා එතන. තේරුණාද? අපිට ලක්ෂ 8ක් වෙනවා එතන. එහා පැත්තේ තිබ්බනේ මුළු ස්ථාවර පිරිවේ ලක්ෂ 5යි කියලා. ඒකෙන් 60ක් නිෂ්පාදනනේ. ඒතකොට 140ක් වෙනවා. නිෂ්පාදන නොවන වෙන්න එපා. මං කියද තේරුණා? මුළු ස්ථාවර පිරිවේ ලක්ෂ 5යි. ඒකෙන් 60ක් නිෂ්පාදන පොදුකාර්ය නම් ඉතිරි 140 මොනවා වෙන්න ඕනද? නිෂ්පාදන නොවන පොදුකාර්ය වෙන්න එපා. තේරුණා? එහෙනම් ලක්ෂ 5න් 60ක් නිෂ්පාදන නම් 140ක් නිෂ්පාදන නොවන වෙන්න ඕනේ. පාරම පැහැදිලි? අපි මෙතන ගණන් හදුවානේ ලක්ෂ 5න් 160ක් ලක්ෂ 3යිනේ. එහෙනම් 140 ගැන පුතේ ලක්ෂ 5න් ලක්ෂ 3ක් ගියාම ලක්ෂ කීයද? ලක්ෂ 2යි. පාරම පැහැදිලි? දැන් මෙන්න මෙයා එකතු කරොත් එහෙනම් මේ තුන් දෙනාව 550යි 800යි 200යි. 800 200 කියන්නේ 1000යිනේ. 550කට තව 1000ක් යොගුවොත් එහෙනම් පුතේ 650යි. ඒ කියන්නේ මුළු පිරිවැය කොච්චරක් වෙනවද? මුළු පිරිවැය එනවා 65 ලක්ෂයක් වෙනවා. ලක්ෂ 65ක් වෙනවා මුළු පිරිවැය විදිහට. ගාන පැහැදිලිද? හරි. එහෙනම් ඔන්නෝ තමයි අයන්නයි ආයන්නයි හැදුවේ. අයන්නයි ආයන්නයි. තේරුණානේ? right. ඊට පස්සේ මම යනවා පුතේ ඒකේ යන්න ගාවට මුළු විචල්්‍ය පිරිවැය. බලමු මුළු විචල්්‍ය පිරිවැයට මොනවද එන්නේ කියලා. මම දැන් මේ තොරතුරු තියෙනද මම මේකට පොඩ්ඩක් අයින් කරන්නනේ. මුළු විචල්්‍ය පිරිවැය කීයද කියලා අහනවා. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ ළමයි නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන පිරිවැය මොනවද කියලා තමයි අහන්නේ. right. මුළු විචල්්‍ය පිරිවැය. සාමාන්‍යයෙන් පුතේ ප්‍රාථමික පිරිවැය අපි සලකනවා මොන පිරිවැයක් විදිහටද? විචල්්‍ය පිරිවැයක් විදිහට සාමාන්‍යයෙන් සලකනවා. තේරුණ කාරණා ප්‍රාථමික පිරිවැය විචල්්‍ය පිරිවැයක් විදිහට සලකනවා. ඒතර ප්‍රාථමික පිරිවැය මුළු ඉලක්කම අපි හදාගෙන තියෙනවා රුපියල් ලක්ෂ 40යි. එහෙනම් එයා මෙතනට එන්න බෑනේ. රුපියල් ලක්ෂ 40යි. තේරුණාද? ප්‍රාථමික පිරිවැය එනවා. තේරුණානේ? ඊට පස්සේ දැන් අපි මේ හදාන්නේ විචල්්‍ය පිරිවැය. ඊට පස්සේ මෙතනින් එනවා ළමයි නිෂ්පාදන පොදුකාර්ය වල තියෙන විචල්්‍ය කෑල්ල. නිෂ්පාදන පොදුකාර්ය වල තියෙන විචල්්‍ය කෑල්ල එනවා. හරිද? නිෂ්පාදන පොදුකාර්ය වල තියෙන විචල්්‍ය කෑල්ල. මේ ගණන් හැදුවා නේද? නිෂ්පාදන පොදුකාර්ය වල තියෙන විචල්්‍ය කෑල්ල. රුපියල් කීයක් තියනවද? 1200 නේ ගණන් හදලා තියෙන ඔක්කොම ටික. ඒකට ඉලක්කම් ටික අතන ඇඩ් කරන්න විතරයි තියෙන්නේ. නිෂ්පාදන පොදුකාර්ය වල තියෙන මුළු විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය 1200යි. 60 ගුණ කිරීම 20 20000. තේරුණානේ? මෙතනින් 1200යි. මේ 1200 මෙන්න මෙතනින් තමයි ගණන් තියෙන්නේ. නිෂ්පාදන පොදුකාර්ය වල තියෙන විචල්්‍ය නිෂ්පාදන කෑල්ල. තේරුණ කතාව? හරිද? ඊළඟට මේකට එන්න බෑ ළමයි නිෂ්පාදන නොවන පොදුකාර්යවල තියෙන විචල්්‍ය කෑල්ලත් එන්න බෑ. ඒ බා මුළු විචල්්‍ය නෑ මුළු විචල්්‍ය පිරිවැය. ඒකට මුළු පිරිවැය හැදෙන්නේ ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පිරිවැයයි නිෂ්පාදන නොවන පිරිවැය එකතු වෙලානේ. තේරුණාද?
එතකොට මේ ගානේ අහන්නේ මුළු විචල්්‍ය පිරිවැය. එතකොට ප්‍රාථමික පිරිවැය සම්පූර්ණයෙන්ම විචල්්‍ය පිරිවැය වලට පත් වෙනවා කොහොමවත්? නිෂ්පාදන පොදු කාර්යවල දෙන්නෙක් ඉන්න පුළුවන් ස්ථාවරයි විචල්්‍යයි කියලා. දැන් අපි ඒක විචල්්‍ය කැලේ ගත්තා. නිෂ්පාදන නොවන පොදු කාර්යවලත් ඉන්න පුළුවන් ස්ථාවර සහ විචල්්‍ය කියලා. අපි ඒකෙනුත් එයාගෙන් විචල්්‍ය කැලේ ගන්න ඕනේ. තේරුණාද? විචල්්‍ය කැලේ ටික තමයි මේ ඇදලා ගන්නවා අපි මේ ගන්නට. එතකොට නිෂ්පාදන පොදු කාර්යවල විචල්්‍ය ගත්තොත් එහෙම තමයි 40යි මේ ඔක්කොම අරන් තින්නේ. නිෂ්පාදන නොවන පිරිවැය වල මේ නිෂ්පාදන නොවන විචල්්‍ය පිරිවැය 40යි 20000 ගානක ලක්ෂ 8යි. ඔක්කොම අරන් තියෙන ඉලක්ක. එකපාරක් ගත්තම බං ගාන ලේසි. ඔන්න ඔච්චර ඉලක්කම් ටිකනේ. මේ ටික අපි එකතු කරලා බලමු. එතකොට අපිට හම්බ වෙනවා මුළු විචල්්‍ය පිරිවැය කියලා. මුළු විචල්්‍ය පිරිවැය. උතේ මුළු විචල්්‍ය පිරිවැය 4000යි 1280 කියන්නේ 2000යි 4000යි 2000යි කියන්නේ පුතේ ලක්ෂ 60යි. තේරුණා? මුළු විචල්්‍ය පිරිවැය පුතේ ලක්ෂ 60යි එහෙනම්. මුළු විචල්්‍ය පිරිවැය රුපියල් ලක්ෂ 60යි. කාරණා පැහැදිලි කරගත්ත හැටි තේරුණානේ? ඔන්න අයන්න හරි ආයන්න හරි යන්න හරි. රයිට්. ඒකේ අවසාන කැලේ පුතේ මුළු පොදු කාර්යය. මුළු පොදු කාර්යය. මුළු පොදු කාර්යය කිව්වම මොනවද වෙන්නේ? පොදු කාර්ය වලට වැටෙනවා බං. නිෂ්පාදන ප්‍රාථමික පිරිවැය පොදු කාර්යයද නෑනේ ප්‍රාථමික වෙනම කතාවක් නේ. ඍජු පිරිවැය වක්‍ර පිරිවැය. කොහොමද තියෙන්නේ නේ ඍජු පිරිවැය වක්‍ර පිරිවැය. ඍජු පිරිවැයට තමයි අපි කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. වක්‍ර පිරිවැය වල තමයි කියන්නේ පොදු කාර්ය පිරිවැය කියලා. ඒතර පොදු කාර්ය පිරිවැය පුතේ කැලි දෙකක් තියෙනවා. නිෂ්පාදන පොදු කාර්යයයි නිෂ්පාදන නොවන පොදු කාර්යය කියලා. වචන පැහැදිලිද? නිෂ්පාදන පොදු කාර්ය නිෂ්පාදන නොවන පොදු කාර්ය කියලා වචන දෙකක් යනවා. රයිට්. එහෙනම් අපි ඒක හදන්න try කරද්දී මේක තේරුණානේ මම මේක මකලා දාන්නම් ඈ. මේ විචල්්‍ය කැලේනේ. අපි පොදු කාර්ය කැලේ බලමු. හරි. පොදු කාර්ය කැලේ. right. මුළු පොදු කාර්ය. මුළු පොදු කාර්ය. පිරිවැය. එතන මුළු පොදු කාර්ය පිරිවැය කිව්වට පස්සේ පුතේ ප්‍රාථමික පිරිවැය කොහෙත්ම ඉන්නේ නැත. මොකද ඒක පොදු කාර්ය ඒවත් ඒක වක්‍ර පිරිවැයක් නෙවෙයි පුතේ ඒක ඍජු පිරිවැයක් ප්‍රාථමික පිරිවැය කියන්නේ. එතකොට ඒ ප්‍රාථමික පිරිවැය කොහෙත්ම කාට ගෑවෙන්නේ නැද්ද? පොදු කාර්ය වලට ගෑවෙන්නේ නැහැ. අපිට උඩින්ම ඒක අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ එන්න පහළ කෑල්ලට. ප්‍රාථමික පිරිවැය පහළ කෑල්ල තියෙන මොකද්ද? නිෂ්පාදන පොදු කාර්ය සහ ඊට පහළින් අපි ඇඩ් කරේ මොනවද? නිෂ්පාදන නොවන පොදු කාර්යනේ. කාරණා තේරුණාද? ඔන්න ඔය දෙක තමයි දැන් ගන්න ඕනේ. නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය. මෙයා ගන්න ඕන. නිෂ්පාදන පොදු කාර්ය කියලා මෙතන හොයාගත්තනේ අපි මේ. නිෂ්පාදන පොදු කාර්ය. ඒක විචල්්‍ය කැලලකුණුත් හැදෙනවා. ස්ථාවර කැලලකිනුත් හැදෙනවා. තේරුණාද? නිෂ්පාදන පොදු කාර්ය. විචල්්‍ය කැලලකිනුත් හැදෙනවා. ස්ථාවර කැලලකිනුත් හැදෙනවා. එතකොට මෙතන 1200යි ස්ථාවර කැලල 300යි. එතකොට මේ දෙක එකතු කරත් 1500. එතන මෙයා ගත්තොත් 1200යි විචල්්‍ය කැලල ස්ථාවර කැලල 300යි. එතකොට පුතේ 1200යි 300යි එකතු කරොත් එහෙම මෙතන හැදෙනවා නිෂ්පාදන පොදු කාර්ය කොච්චරද? 1500. ඔය 1500 ගත්තේ මෙන්න මේ දෙනා එකතු වෙන්නේ. 1200යි 300 දෙන්නගේ එකතු වෙන තමයි 1500 ගත්තේ. ඔයාලේ කතාව ටික පැහැදිලිද? තේරුම් ඔක්කොම කට්ටියට. හරිද? ඊළඟට right. මුළු ස්ථාවර පිරිවැය තියෙනව නේද? කැලල කතාවක් දීලා. මුළු ස්ථාවර පිරිවැයනොත් ලක්ෂ 5යි. ඒකෙන් 60ක් නිෂ්පාදන පොදු කාර්ය. එතකොට ඉතිරි 140 නිෂ්පාදන නොවන පොදු කාර්ය වෙන්න බෑ. අපි කතාව කිව්වා නේද කලින්? 60ක් නිෂ්පාදන පොදු කාර්යලු 140ක් නිෂ්පාදන නොවන පොදු කාර්යලු. හරිද? හරි. එහෙනම් මම මේ වචන චුට්ට වෙනස් කරන්න. මේ අපි ගත්තේ ළමයි නිෂ්පාදන පොදු කාර්යවල කොටස් ටිකක් තමයි මේ අරන් තියෙන්නේ. ඒකේ විචල්්‍ය කැලල අතරන් තියෙන ස්ථාවර කැලල තරම් තියෙනවා. ස්ථාවර කැලල තරම් තියෙනවා. හරිද? එතකොට මේකේ ස්ථාවර නොවන කැලලකුත් තියෙනවනේ. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය 60යි. අර 140ක් මෙතන ඇඩ් වෙන්න ඉබේ. ඒක නිෂ්පාදන නොවන ස්ථාවර එකක්. එහෙනම් නිෂ්පාදන නොවන
ස්ථාවර පිළිවෙල. නිෂ්පාදන නොවන ස්ථාවර පිළිවෙල කොච්චරද? ලක්ෂ 5න් 60ක් නිෂ්පාදන පොදු කාර්ය නම් එතකොට ඉතිරි 140 ඉතිරි 140 නිෂ්පාදන නොවන පොදු කාර්ය වෙන්න එපා. නිෂ්පාදන නොවන පොදු කාර්ය වෙන්න ඕන. ඔර කාරණා ටික පැහැදිලිද? හරි. ඔව්නේ. නිෂ්පාදන නොවන පොදු කාර්ය වෙනුනේ ස්ථාවර කැලේ විදියට. එතකොට 500 මෙතන අරන් තියෙනවා. 500ට 140යි කියන්නේ 200යි. හරි. 200යි. මෙතනගේ 200යි. හරි. එතනට තව එන්න ඕන නේද ළමයි මෙයාත්. නෑ. ඔව්. හරි. 200යි. හරිද? එතකොට ඊට පස්සේ හරි. ඒක මෙතන යන්න ඕනේ. 200යි. හරි. එයාට එන්න ඕන නේද මෙන්න මේ කැලලත්. මේ ටිකත් එන්න ඕන නේද? අපෙන් අහන්නේ පොදු කාර්යනේ. ඉතින් ගාන කිව්වේ ලක්ෂ 5න් 160ක් නිෂ්පාදන පොදු කාර්ය. එහෙනම් ඉතිරි 140 නිෂ්පාදන නොවන පොදු කාර්ය වෙන්න ඕන. හරි. නිෂ්පාදන නොවන පොදු කාර්ය වෙන්න ඕන. හරි. ඒතකොට එහෙම ගත්තොත් එහෙම නිෂ්පාදන නොවන මෙන්න මේ ස්ථාවර ලක්ෂ 2ක් තියෙනවා. අපි මෙන්න මේ කැලල ගත්තේ නෑනේ. මේ කැලල ගත්තේ නෑ. විචල්්‍ය කැලලෙන් තියෙන ලක්ෂ 8ක් තියෙනවා. හරි. විචල්්‍ය කැලේ ලක්ෂ 8ක් තියෙනවා. ඒක මෙතන ලියමු. දැන් ලක්ෂ 2යි. මෙන්න මෙයත් එන්න ඕන. මොකද මෙයත් පොදු කාර්යය. නිෂ්පාදන නොවන විචල්්‍ය. නිෂ්පාදන නොවන විචල්්‍ය. නිෂ්පාදන නොවන විචල්්‍ය ලක්ෂ 8ක් තියෙනවා. අන්න යත් එන්න ඕන. අන්න. එතකොට මේ සම්පූර්ණ සෙට් එක එකතු වෙන තමයි මුළු පොදු කාර්යය. එතකොට 800 200 1000යි 1500 කියන පුතේ 1000 වලින්ම ගත්තොත් 2500 මේ තියෙන මුළු පොදු කාර්යය. මුළු පොදු කාර්යය. අනන්ත හැදෙයි. එතකොට මුළු පොදු කාර්ය වලට මොනවද ආවේ? නිෂ්පාදන පොදු කාර්ය වලින් මෙන්න මේ දෙන්න ආවා. පැහැදිලිද? නිෂ්පාදන පොදු කාර්ය වලින් පැහැදිලි විස්තාර කැලලයි විචල්්‍ය කැලලයි දෙකක් ආවා. එතකොට නිෂ්පාදන නොවන කැලලකුත් තියෙනවනේ. නිෂ්පාදන නොවන කැලලකුත් තියෙනවා පොදු කාර්ය. මේ නිෂ්පාදන නොවන කියලා කියන්නේ කොහොමද පොදු කාර්යම තමයි. මතක තියන්න ඒක. නිෂ්පාදන නොවන කියලා කියන්නේ කොහොමද පොදු කාර්යය. ඒකේ ආය අමුතුවෙන් ඍජු කියලා කැලලක් නැහැ. හරි. නිෂ්පාදන නොවන පොදු කාර්ය කියලා කියන්නේ ඔක්කොම පොදු කාර්ය තමයි. එතකොට නිෂ්පාදන නොවන පොදු කාර්යවල ස්ථාවර කැලලකුත් තියෙනවා විචල්්‍ය කැලලකුත් තියෙනවා. නිෂ්පාදන නොවන ස්ථාවරයි නිෂ්පාදන නොවන විචල්්‍ය. ඒතර ඒ දෙන්නත් එන්න ඕනේ මෙතනට. මෙතන තියෙනවා නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය තියෙනවා. ඒතර මේ නිෂ්පාදන පොදු කාර්ය හැදලා තියෙන්නේ ස්ථාවර සහ විචල්්‍ය විදිහට. ස්ථාවර විචල්්‍ය කැලල 1200යි ස්ථාවර කැලල 300යි. තේරුණාද? ඒතර ඒ දෙන්නගෙන් තමයි 1500 හැදලා තියෙන්නේ. නිෂ්පාදන නොවන කොටසෙත් ස්ථාවර සහ විචල්්‍ය කියලා දෙකක් තියෙනවා. ඒකේ ස්ථාවර කැලල ලක්ෂ 5යි විචල්්‍ය කැලල ලක්ෂ 8යි. මේ ටික උන්ට මුළු පොදු කාර්ය රුපියල් 2500 හැදලා තියෙනවා. පැහැදිලි කාරණාව හරි. එතකොට අපි ඔය හැදුවේ එහෙනම් ප්‍රශ්නාංක 45. හරි. right ප්‍රශ්නාංක 45. ඒතර පුතේ මේවා ගණන් හදනකොට මොකක් කරේ තේරුම් නැතනක් આવුත් එම ඒවට අහලා ඒ වෙලෙම අහලා ක්ලියර් කරගෙන ගානක් ඉස්සරහට ගෙනියන්න ඕනේ. කාරණා පැහැදිලිද? ප්‍රශ්නාංක 45ම තමයි හැදුවේ. right. අපි යමු එහෙනම් ප්‍රශ්නාංක 46ට යමු. ප්‍රශ්නාංක 46. හරි. ප්‍රශ්නාංක 46. ප්‍රශ්නාංක 46 ළමයි ගාන දාලා තියෙන්නේ තොග මට්ටම් කියන කොටසෙන් දාලා තියෙන ගාන නිෂ්පාදන ව්‍යාපාරයක් ඒ නැමැති භාණ්ඩයක් නිෂ්පාදනය කරයිලු ඒ සඳහා Q කියලා අමුද්‍රව්‍යයක් භාවිතා කරනවලු ඒ Q කියන අමුද්‍රව්‍යයට අදාළව තමයි තොරතුරු ටික වල දීලා තියෙන්නේ මාසයක පරිභෝජනයේ අවම ඒකක 1000යි උපරිම ඒකක 3000යි පොරොත්තු කාලය සති 4යි සති 8යි ආර්ථික ඇනවුම ඒකක ප්‍රමාණය 8000යි ඉහත තොරතුරු අනුව යලි ඇනවුම මට්ටම රයිට් යලි ඇනවුම මට්ටම අහනවා මේකේ සමීකරණ සෙට් එක මතක තියාගන්න එපා නේද වැඩේට. ඊතර පුතේ යලි ඇනවුම මට්ටම අපි සාමාන්‍යයෙන් ගණනය කරන්නේ උපරිම පරිභෝජනය පුතේ අපි ගුණ කරන්න ඕන උපරිම ඇනවුම කාලය.
උපරිම ඇනවුම් කාලය. මෙන්න මේකෙන් ගුණ කරාම තමයි අපිට හම්බෙන්නේ මොකද්ද? යලි ඇනවුම් මට්ටම කියන උත්තරේ. හරිද? right. අපි ගුණ කිරීම කළ බැලුවොත් මේකේ උපරිම පරිභෝජනය පුතේ ඒකක 3000යි මාසයකට ඒකක 3000යි. එතකොට උපරිම ඇනවුම් කාලය සති 8යි. හරි. උපරිම ඇනවුම් කාලය සති 8යි. හරි. සාමාන්‍යයෙන් මේ තියෙන්න ඕන එකම ඒකක වලින් තියෙනුනේ. ඒ කියන්නේ සාමාන්‍ය මාසයක් නම් මාසයකට එහෙම නැත්නම් සති නම් සති විදිහට. නමුත් මේකේ ගාන තොරතුරු නැහැ අපිට වෙන් කරගන්න. ඒ නිසා තමයි මේක අපි මේ දීලා තියෙන විදිහටම ගාන තොරතුරු පාවිච්චි කරන්නේ. නැත්නම් සාමාන්‍ය මාසයක පරිභෝජනය නම් එතකොට අවම මාස ගාන, උපරිම මාස ගාන අන්න වගේ තොරතුරු තියෙන්න ඕන. හරි. මේකේ එහෙම තොරතුරු විශේෂයෙන් දීලා තියෙන නිසා අපි ගාන තොරතුරු පාවිච්චි කරනවා සාමාන්‍ය විදිහට. කතා පැහැදිලිද? එතකොට මෙතනින් උත්තරයක් වෙන ළමයි 8 වරක් 3 24000යි. right. 24000යි ඒක. තේරුණා? එහෙනම් යලි යනෝ මට්ටම 24000යි. right. ආයතනයෙන් අහලා තියෙනවා අවම තොග මට්ටම කීයද කියලා ළමයි. අවම තොග මට්ටම හොයන සමීකරණය තමයි අපි ඔය උඩින් ගත්තනේ යලි යනෝ මට්ටමක්. අන්න ඔය යලි යනෝ මට්ටමින් පුතේ අපි අඩු කරන්න ඕන සාමාන්‍ය පරිභෝජනය ගුණ කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය. සාමාන්‍ය ඇනවුම් කාලය. තේරුණාද? එතකොට යලි ඇනවුම් මට්ටමක් දැන් දන්නවා ඒකක 24000ක් කියලා. එයා දාගත්තා මෙතනට. සාමාන්‍ය පරිභෝජනය කියන්නේ අවම පරිභෝජනය, උපරිම පරිභෝජනය එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මේකේ අවම පරිභෝජනයේ 1000යි උපරිම පරිභෝජනයේ 3000යිනේ. එතකොට 1000යි 3000යි එකතු කරොත් එහෙම 4000යි. 4000 බෙදනවා කීයටද? දෙකෙන් බෙදනවා. 4000 දෙකෙන් බෙදුවොත් එහෙම සාමාන්‍ය පරිභෝජනයේ 2000ක් එනවා. පැහැදිලිනේ? සාමාන්‍ය ඇනෝම් කාලයත් ඒ විදිහටමයි හදන්නේ. ඒ කියන්නේ අවම ඇනෝම් කාලයයි උපරිම ඇනෝම් කාලයයි පුතේ එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මේකේ අවම ඇනෝම් කාලය සති 4යි උපරිමේ සති 8යි. එතකොට 4යි 8යි එකතු කරොත් එහෙම 12යි. 12 දෙකට බෙදාගත්තොත් එහෙම 6යි. හරිද? right. 2000 ඒවා 6ක් කියලා කියන්නේ පුතේ 12000යි. 24න් 12000ක් ගියොත් එහෙම ඒකක 12000ක් ඔන්න එනවා. තේරුණාද? ඒකක 12000යි. ඒ කියන්නේ අවම තොග මට්ටම ඒකක 12000යි. right. ඊට පස්සේ ඊයන්ෙන් අහලා දෙනවා පුතේ උපරිම මේ තොග මට්ටම කීයද කියලා. උපරිම තොග මට්ටම මේ උපරිම තොග මට්ටම. හරිද? උපරිම තොග මට්ටම ගන්න යලි යනෝ මට්ටම අරගෙන දැන් මේ හැම දෙයකටම වට තේරෙන්න ඕනේ යලි යනෝ මට්ටම ඕන කියලානේ. යලි යනෝ මට්ටම අරගෙන යලි යනෝ මට්ටමට පුතේ එකතු කරන්න ඕන යලි යනෝ මේකක ටික. යලි ඇනෝම් ඒකක. අපි සාමාන්‍යයෙන් නම් ගන්නෙ මොකද යලි ඇනෝම් ඒකක කියලා EOQ ටික තමයි ගන්නෙ. පැහැදිලිද? විශේෂයෙන් ගාන දීලා තිබ්බොත් යලි ඇනෝම් මේකක මෙච්චරයි කියලා ඒ ඉලක්කම පාවිච්චි කරන්න. එහෙම නැත්නම් EOQ දීලා තිබ්බොත් EOQ තමයි පාවිච්චි කරන්නේ. ඒ කරලා මෙයාගෙන් අඩු කරනවා අවම පරිභෝජනය ගුණ කිරීම අවම ඇනෝම් කාලය. අවම ඇනෝම් කාලය. තේරුණාද? හරි. ඔන්නෝක තමයි උපරිම තොග මට්ටමේ සමීකරණය. හරි. හොඳින් සමීකරණ පුතේ බලගෙන යන්න කළමනාකරණ ගිණුම් කරන්නේ පාඩමනේ. කළමනාකරණ ගිණුම් කරන්නේ කොහොමවත් ඔයාලට සෙකන්ඩ් පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ කියන්නේ අනිවාර්ය ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 1 2 අනිවාර්යෙන් කරන්න එපා. ප්‍රශ්නාංක 2 දාන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ. තේරුණානේ? අනිවාර්යෙන් ඒතකොට ඒකට පොදු කාර්ය පිරිවැය ගානකුයි එක්කෝ ද්‍රව්‍ය පිරිවැයෙන් ගානක් එහෙම නැත්නම් ශ්‍රම පිරිවැයෙන් ගානක්. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් දාන්න. ඒ නිසා බලාගෙනම යන්න. හරි. අනිවාර්යෙන් බොහොම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටස. හරි. එතකොට අපි තොරතුරු දාගමු. යලි යනෝ මට්ටම දැන් අපි දන්නවා ඒකක 24000යි කියලා. ඒක හරියි. යලි යනෝ මේක ගාන දීලා තිබ්බා ආර්ථික යනෝ මේකක ප්‍රමාණය ඒකක 8000යිලු. ඒකත් හරියි. අවම පරිභෝජනය ඒකක 1000යි. මාසයකට අවම පරිභෝජනය ඒකක 1000යි. අවම ඇනෝම් කාලේ හෙවත් පොරොත්තු කාලේ සති 4යි. හරි. එතකොට මේක අපි සුළු කරගත්තොත් අපිට උත්තරයක් එනවා 4000යි 8000න් 4000ක් ගියොත් එම 4000යි 28000යි නේද ළමයි එතකොට. මෙතනින් උත්තරයක් එනවා 28000ක් ඒක. ඒකක 28000යි. පැහැදිලිද කාරණාව? එතකොට අපි ඔය හැදුවේ නම් ප්‍රශ්න අංක 46යි. හරි.
46යි. ඒතර මේකේ තව තොග මට්ටමක් තියෙනවා මොකද්ද? සාමාන්‍ය තොග මට්ටම කියලා එකක් තියෙනවා. ඒතර සාමාන්‍ය තොග මට්ටම ගන්න මේ අවම තොග මට්ටමයි උපරිම තොග මට්ටම එකතු කරලා දෙකෙන් බෙදලා අපිට ගන්න පුළුවන් සාමාන්‍ය තොග මට්ටම කියන එක ගන්න පුළුවන්. තානා හරි. රයිට්. එතකොට ඔය අපි හදුවේ නම් ප්‍රශ්න අංක 46. අපි යන පුතේ ප්‍රශ්න අංක 47 ගාවට. ප්‍රශ්න අංක 47 දාලා තියෙන්නේ ශ්‍රම පිරිවැය සම්බන්ධව කොටසක් දාලා තියෙන්නේ. ශ්‍රම පිරිවැය. ප්‍රශ්න අංක 47 මේකේ මේ සේවකයෝ දෙන්නෙක් ගැන තොරතුරු තියෙනවා නිෂ්පාදන සේවකයන් සහ සුපරීක්ෂක සේවකයන් කියලා. දැන් මේ ගානේදී මෙහෙම දෙයක් තේරුම් ගන්න ඕනේ. මේ නිෂ්පාදන සේවකයෝ සම්බන්ධ වෙන්නේ පුතේ ඍජු. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. තේරුණාද? සුපරීක්ෂක වේතනයේ මේ සේවකයෝ ඉන්නවනේ. සුපරීක්ෂණ කට්ටිය මෙයාලා සම්බන්ධ වෙන්නේ නිෂ්පාදන පොදු කාර්යයත් එක්ක. තේරුණා ඉස්සලා මේක තේරුම් ගන්න. නිෂ්පාදන සේවකයෝ සම්බන්ධ වෙන්නේ ඍජු පිරිවැය හේවත් ප්‍රාථමික පිරිවැයත් එක්කලා සුපරීක්ෂක කට්ටිය සම්බන්ධ වෙන්නේ නිෂ්පාදන පොදු කාර්යයත් එක්ක. හරි ඉස්සලා මේක තේරුම් ගන්න. ගානේ අහලා තියෙන ළමයි ඍජු වේතන කීයද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අන්තර්ගත වැටුප කීයද කියලා. හරි. එතකොට ඍජු වේතන කියන එකට අපි ගන්න ඕන කාගේ තොරතුරු ටිකද? නිෂ්පාදන සේවකයන්ගේ තොරතුරු ටික තමයි ගන්න ඕන. තේරුණාද? අන්න ඒ විදිහට ගණන් තේරුම් ගන්න. අයන්න. ඍජු වේතන. එතකොට ඍජු වේතන කීයද කියලා අහනවා. ගාන ගලුවොත් මූලික වැටුප තියෙනවා, දිරි දීමනා තියෙනවා, ප්‍රසාද දීමනා තියෙනවා, අතිකාලක් තියෙනවා, දල වැටුප හරි, EPF සේවක දායක අඩු කරලා තියෙනවා, ශුද්ධ වැටුප තියෙනවා. EPF ETF මේ තියෙන අවසානට තියෙන තීරු වල තියෙන්නේ ආයතනයේ දායකත්වය. එතකොට මේකේ නිෂ්පාදන පහළ තව වාක්‍යයක් තියෙනවානේ. දිරි දීමනා ගෙවීම නිම කරන ලද විශේෂිත ඇනෝමක් සඳහා කෑලි පදනම මත. කෑලි පදනම කියන්නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත තමයි දීමනාව ගෙවන්නේ. ඒතකොට නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත ගෙවනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ওই දිරි දීමනාව මොකේ කොටසක් බවටපත් වෙනවද? ප්‍රාථමික පිරිවැය කොටසක් බවට අනිවාර්යෙන්පත් වෙනවා. නිෂ්පාදනය කර ඒකක සංඛ්‍යාව මත වෙනස් වෙනවනේ ළමයි. එහෙනම් ප්‍රාථමික පිරිවැය කොටසක් බවටපත් වෙනවා. හැබැයි ඔයා හයිලයිට් කරන්න ඕන වචනයක් තියෙනවා. ප්‍රසාද දීමනාව තියෙනවානේ. ප්‍රසාද දීමනාව ගෙවන්නේ නිෂ්පාදනය කරන ඒකක මත නෙවෙයි සමාගමේ ලාභය මත තමයි ගණනය කරන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න ළමයි මේ ප්‍රසාද දීමනාව ගෙවන්නේ නිෂ්පාදනය කරන ඒකක ගන්න නෙවෙයි ලාභය මත. එතකොට ප්‍රසාද දීමනාව කියන එක ප්‍රාථමික පිරිවැයට එනවද? නෑ. ප්‍රාථමික පිරිවැයට එන්නේ නෑ. ඇයි එන්නේ නැත්තේ? ප්‍රාථමික පිරිවැයට අදාළ වෙන්නේ පුතේ සියලුම ඍජු පිරිවැය ටික. ඍජු පිරිවැය කියන්නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාවත් එක්ක ඍජුව වෙනස් වෙන පිරිවැය. ඒවා තමයි ඍජු පිරිවැය කියලා කියන්නේ. කාරණා තේරුණාද? එතකොට මේක ලාභය මතනේ ගණනය කරන්නේ ප්‍රසාද දීමනාව. අන්න පොයින්ට් එක. ප්‍රසාද දීමනාව එහෙනම් ඍජු වේතන වලට එන්නේ නැත. එයා ඉන්නේ නෑ ළමයි. කාරණා පැහැදිලිවද? හරි ඒක ඉන්නේ නෑ. හරි. රයිට්. අපි එහෙනම් මෙතන එන්න දේවල් ටික බලමු. ඍජු වේතන වලට ඍජු වේතන කැලේ ශ්‍රම පිරිවැයේ අනිවාර්යෙන් මූලික වැටුප වෙනවා ළමයි 400ක්. දිරි දීමනා එනවා මොකද නිෂ්පාදනය කරන ඒකක මත වෙනස් වෙන්නේ. එයා එනවා 150. ප්‍රසාද දීමනා එනවද? දැන් දන්නවා ප්‍රසාද දීමනා එන්නේ නැහැ කියලා. එතකොට ඒකෙන් අඩු කරන්න ඕන EPF ETF ටික අඩු කරන්න ඕන කොහොමද? පැහැදිලිද? එතකොට අපෙන් හරිය ඍජු වේතන යහන්නේ. ඍජු වේතන වලට මෙන්න මේවට අමතරව පුතේ EPF ETF ටික එන්නත් ඕන. ඒවත් එක තමයි අපේ ශ්‍රම වියදම හැදෙන්නේ. ශ්‍රම පිරිවැය හැදෙන්නේ. එතකොට EPF එක 60යි, ETF එක 12යි. EPF 60යි, ETF 12යි. පැහැදිලි කාරණා. ඒත් මෙන්න මේ ටිකෙන් තමයි ශ්‍රම පිරිවැය හැදෙන්නේ. හරි. එතකොට 400යි, 150යි, 60යි, 12යි මේ ඔක්කොම එකතු කරොත් එන්නේ පුතේ දහස් වලින් ගාන එන්නේ 622ක් උත්තරේ වලපත් වෙනවා. 622ක්. තේරුණාද කාරණාව? 622ක් උත්තරේ වලපත් වෙනවා. උත්තරේ ඒක තමයි ඍජු වේතනයේ වලපත් වෙන්නේ. එතකොට ආයන්නෙන් අහනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අන්තර්ගත වැටුප කියන එක. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය.
නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙලේ අන්තර්ගත වැටුප කිව්වට පස්සේ ඕකට සම්බන්ධ වෙන මොන සේවකයෝද? අර නිෂ්පාදන සුපරීක්ෂකවරු. සුපරීක්ෂකවරු තමයි එතනට සෙට් වෙන්නේ කට්ටිය. හරිද? එතකොට එයාලගේ මූලික වැටුප එනවා 200යි. එයා අනිවාර්යෙන් ඉන්න බෑ. මූලික වැටුප එනවා. අතිකාල එනවද? අතිකාලත් එන්න ඕන. අතිකාලත් එනවා. හරි. අතිකාලත් එනවා. ඒ කියන්නේ 80කුත් එනවා. ප්‍රසාද දීමනා එනවද? ඔන්න ඔතන තමයි වැදගත් කතාව. මම අර කලින් කිව්වා උතන සෙට් වෙනවා. ලාභය මත තමයි පුතේ ගණනය කරන්නේ. එතකොට මේ කියන්නේ නිෂ්පාදන පොදු කාර්යයට නෙවෙයි මේ ප්‍රසාද දීමනාව යන්නේ නිෂ්පාදන නොවන. ඒ කියන්නේ ලාභ ගිණුමට තමයි යන්නේ. ලාභ ගිණුමේ උතන දැන්නේ ආයතන සහ පරිපාලන වේදම් වල තමයි මේ සෙට් එක යන්නේ. කාරණා පැහැදිලිද? හරි. එතන තමයි මෙයාලා කතාව යන්නේ. එතකොට ඒක ප්‍රසාද දීමන කතාව නිෂ්පාදන පොදු කාර්ය වලට එන්නේ නැහැ. ඒ කියන්නේ 10 එන්නේ නැහැ. හරිද? මේට අමතර වෙනවා මොනවද? මෙයාලගේ ETF වියදමයි මෙයාලා වෙනුවෙන් දරන ETF වියදමයි එනවා. ඒ කියන්නේ 30කුයි 6කුයි. 30යි 6යි. පුතේ මේ ටික එකතු කරොත් අපිට උත්තරයක් එනවා. හරි? 200යි 280යි 36කුයි කියන්නේ 316යි. 316. කාරණා පැහැදිලිද? හරි. ඒතරොන්න ඔහු තමයි ප්‍රශ්නාංක 47 ඇදලා තියෙන්නේ. ප්‍රශ්නාංක 47. right. හරි. අපි යනවා එහෙනම් ප්‍රශ්නාංක 48ට යනවා. ප්‍රශ්නාංක 48 SLFRS 15 ප්‍රමිතියෙන් තමයි දාලා තියෙන්නේ. ගණන්දර කරුවන් සමග කිවිසුම් වලින් ඇතිවෙච්ච අයබාර කියන ප්‍රමිතියෙන් තමයි දාලා තියෙන්නේ. සීමිත මන්දනී සමාගම වය සමීකරණ යන්ත්‍ර අලෙවි කොට සවිකිරීමේ නිරත වෙයි. යන්ත්‍රයක මිල 1000ක් වන අතර සවිකිරීමේ ගාස්තුව 200යි. එතකොට ගැනුම් මිලයි සවිකිරීමයි. මේක කාර්ය සාධන දෙකක් වගේ පෙවුනට පොරොන්දු දෙකක් වගේ පෙවුනට යන්ත්‍රයක් විකුණන එකයි හයි කරන එකයි පොරොන්දු දෙකක් වගේ පෙවුනට පුතේ ඇත්තටම තේරෙන්න ඕන යන්ත්‍රයේ විකිණීමයි සවිකිරීමයි කියලා කියන්නේ ඇත්තටම එකිනෙකට සම්බන්ධිත කාර්ය සාධන බැඳීම් දෙකක්. පැහැදිලිද? මොකද අපි යන්ත්‍රය හිතන්නකො අපි තමයි කස්ටමර් කියලා. අපි යන්ත්‍රය ගෙදර අරන් ගියා කියලා පුතේ මේක පාවිච්චි කරන්න බෑනේ හයි කරන්න නැතුව. එතකොට AC එකක් ගෙදර අරන් ගිහලා පාවිච්චි කරන්න බෑ. නේද? ප්ලග් එකකට ගහලා පාවිච්චි කරන්න බැරිම AC එකක් කියන එක. අර ඒක තේරුම් ගන්න. එතකොට යන්ත්‍රය කියන එකයි යන්ත්‍රයේ විකිණීමයි සවිකිරීමයි කියලා කියන්නේ එතකොට පොරොන්දු දෙකක් නෙවෙයි පුතේ එක පොරොන්දුවක්. එකිනෙකට සම්බන්ධිත කාර්ය සාධන බැඳීම්. කාරණා පැහැදිලිද? එතකොට මේ දෙන්න පුතේ යන්ත්‍රයේ විකිණීමයි සවිකිරීමයි කියන්නේ එකිනෙකට සම්බන්ධිත කාර්ය සාධන බැඳීම්. එතකොට මෙයාලා මේ කිව්ව විදිහට යන්ත්‍රයේ මිල රුපියල් 1000යි 1000 වලින් කිව්වොත් සවිකිරීම 200යි. තේරුණානේ? සවිකිරීම 200යි. එතකොට අපි නම් කම්පැනිය අපිට මොකක් හරි යන්ත්‍රයක් මත අයභාරය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ යන්ත්‍රයේ වික්ක පමණින් අයභාරය හඳුනා ගන්න පුළුවන් 1000යි කියලා බෑ. යන්ත්‍රයේ විකුණලා සවි කරන්න ඕන. සවි කරාට පස්සේ තමයි අපිට පුළුවන් අයභාරය කීයක් හඳුනා ගන්නද 1000යි 200යි එකපාර හඳුනා ගන්න 1200ක් කියලා. හයි කරාට පස්සේ කාරණා පැහැදිලිනේ? යන්ත්‍රයේ වික්ක පමණින් අයභාරය ආහාරයි 1000යි කියලා හඳුනා ගන්න බෑ. මොකද එකිනෙකට සම්බන්ධිත කාර්ය සාධන බැඳීම් තියෙනකොට අර අන්තිම කාර්ය සාධන බැඳීම ඉටු වෙනකන් මොකක් හඳුනා ගන්න නැද්ද? අයභාරය හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. SLFRS 15 ගණන්දර කරුවන් සමග කිවිසුම් වලින් ඇතිවන අයභාර ප්‍රමිතියට අනුව. හරිද? ඊළඟට කියනවා 2023 10 වෙනිදා අමල් ව්‍යාපාරය විසින් යන්ත්‍රය සඳහා 5500ක් සමාගමට මුදලින් ගෙවුවලු. 2024 3යි 1 වෙනිදා වෙනකොට සියලු යන්ත්‍ර අමල් ව්‍යාපාරයට ප්‍රවාහනය කරාලු. right. 2024 3යි 31 වෙනිදාට යන්ත්‍ර 3 හයි කරාලු. අර යන්ත්‍ර ටික 3යි 1 වෙනිදාට ප්‍රවාහනය කරා කියලා අපිට පුළුවන් ද යන්ත්‍ර 3ක් තමයි ප්‍රවාහනය කරලා තියෙන්නේ. යන්ත්‍ර 3 ප්‍රවාහනය කරා කියලා අයභාරය හඳුනා ගන්න පුළුවන් 3000යි කියලා බෑ. ඒක හයි කරන්න ඕන. හයි කරලා තියෙන්නේ කවද්ද? 3යි 31 වෙනිදා. 3යි 31 වෙනිදා තමයි හයි කරලා තියෙන්නේ. හරි. එතකොට 3යි 31 හයි කරලා ඉවර කළා. හරි. එතකොට අපෙන් අහනවා මේ ප්‍රමිතියට අනුව අයන්ෙන් අහලා තියෙන පුතේ. අයන්ෙන් අහලා තියෙනවා 2024 මන්දනී සමාගම විසින් හඳුනාගත්තු අයභාරය කීයද? ආයන්ෙන් අහලා තියෙනවා 2024 3යි 31ට නොයිපොයි අයභාර කීයද කියලා. හරි. right. හඳුනා ගන්න අයභාර කීයද?
යන්ත්‍ර තුනක් අරගෙන ගිහිල්ලා මොනව කරා? ස්ථාපනය කරා. යන්ත්‍ර තුනක් වික්ක 3:31 වෙනිදා යනකොට ඒක යන්ත්‍ර තුන හයි කරලා දුන්නා. එහෙනම් අපිට යන්ත්‍ර තුනක අයබාර හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එක යන්ත්‍රයකට විකිණීම සහ සවිකිරීම කරාට පස්සේ එකපාරම 1200ක් හඳුනා ගන්න පුළුවන්. ඒතර 3:31 වෙනිදා යනකොට පුතේ යන්ත්‍ර තුනම අපි හයි කරලානේ. ඒ කියන්නේ 1200 ඒවා කීයක් හඳුනා ගන්නවද අයබාර හැටියට? 3ක් හඳුනා ගන්න පුළුවන්. 1200 ඒවා 3ක් කියලා පුතේ 3600. අනපද 10 වලින් 10 වලින් 3600. නොයිපුයි අයබාරය කියලා නොයිපුයි අයබාරය කියලා කියන්නේ දැන් අපිට හම්බෙලා තිබ්බා නේද ඔය අමල් ව්‍යාපාරේ රුපියල් 5500ක් 5500ක් හම්බෙලා තිබ්බා. හැබැයි මේ 5500ක් හම්බුණාට අපි උපයලා තියෙන 3600ක් විතරයි. තේරෙනවද? ඒතකොට උපයලා තියෙන 3600. ඒතකොට 5500ක් හම්බුණාට උපයලා තියෙන 3600ක් විතරයි. මේ සල්ලි ඔක්කොම අපිට හම්බෙලා තියෙන දැන්. හරි ඒ නිසා මෙන්න මේ ටිකපත් වෙනවා පුතේ නොයිපුයි අයබාරය හැටියට 5500 3600 කඩු කරාම උත්තරේ. ඒ කියන්නේ 9 15 3 4 1900ක් නේ. එහෙනම් 1500ක් 3:31 වෙනිදාට මොන ආදායම් බවටපත් වෙනවද? නොයිපොයු අයබාර බවට පරිවර්තනය වෙනවා. කාලන්ටික් පැහැදිලි? right. එතකොට හැදුවේ එහෙනම් ප්‍රශ්න අංක 48 වෙනි ගාන තමයි හදලා තියෙන්නේ. ඊළඟ කතාව ප්‍රශ්න අංක 49 ගාන මෙහෙම දාලා තියෙන්නේ තනි භාණ්ඩයක් නිෂ්පාදනය කර අලෙවිකරණ සමාගමක තොරතුරු පහක් දැක්වේලු. නිෂ්පාදන ඒකක ගණනයි මුළු පිරිවැය ළමයි දීලා තියෙනවා. නිෂ්පාදන ඒකක ගණනයි මුළු පිරිවැයයි. හරි. නිෂ්පාදන ඒකක 2000යි 3000යි. මුළු පිරිවැය වෙනස් වෙලා තියෙන පුතේ 55000යි 75000යි කියලා. තේරුණා? 55000යි 75000යි කියලා මුළු පිරිවැය වෙනස් වෙලා තියෙනවා. අපෙන් අහනවා දායක විකුණුම් අනුපාතයේ 60 කතාවක් තියෙනවා. දායක විකුණුම් අනුපාතයේ 60යි. දායක විකුණුම් අනුපාතයේ 60යි. හරි. ඒ කියන්නේ විකුණුම් මත දායකයේ කොච්චරක් කියලාද ඒ කියන්නේ 60ක්. හරි. 60යි. මේක අපිට උත්තර ගන්න පුළුවන් නම් මේ විචල්්‍ය පිරිවැය අනුපාතයේ දායක විකුණුම් අනුපාතයේ 60 ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය අනුපාතයේ 100 කීයක් වෙන්න ඕනද? 140ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දායක විකුණුම් අනුපාතයයි විචල්්‍ය පිරිවැය අනුපාතයයි ඔය දෙන්න එකට එකතු කරාම පුතේ හැදෙන්නේ 100ට 100. තේරුණාද? එතකොට මෙයා 160 ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය අනුපාතය නම් 140ක් වෙන්න ඕන. හරි. අන්නේ තොරතුරු අපිට වැදගත් වෙයි සමහර වෙලාවට. right. අපි අහන පුතේ ඒකක විචල්්‍ය පිරිවැය කියලා. මේක මෙහෙම හොයන්න පුළුවන්. හරිද? මෙතන මෙන්න මේ දෙන්න අතර වෙනස අපිට ගන්න පුළුවන් ඒකකවල වෙනස කියලා. ඒකකවල වෙනස. තේරුණා? මේ දෙන්න අතර වෙනස ගන්න පුළුවන් පුතේ මුළු පිරිවැය වෙනස කියලා. මුළු පිරිවැයේ වෙනස. කාරණා පැහැදිලිද? හරි. අපිට මතක තියාගන්න ඕන ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට පුතේ මුළු පිරිවැය වැඩි වෙනවනේ. මුළු පිරිවැය හැදිලා තියෙන්නේ ස්ථාවර පිරිවැය, මෙයා හැදිලා තියෙන්නේ ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය දෙන්න එකතු වෙලා. ස්ථාවර පිරිවැය කියලා කියන්නේ බං ස්ථාවරයිනේ වෙනස් වෙන්නේ නැහැ කියන අදහසනේ. කෙටි කාලෙදී මොනවා වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒකක සංඛ්‍යාව 2000 ඉඳලා 3000 දක්වා වැඩි වෙනකොට මුළු පිරිවැය 55 ඉඳලා 75 දක්වා වැඩි වෙලා තියෙනව නේද? 20කින් 20000කින් වැඩි වෙලා තියෙනවනේ. මේ 20000 වැඩි වීමට හේතු වෙන්නේ ස්ථාවර පිරිවැය නෙවෙයි. එහෙනම් මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය. ඒ ස්ථාවර පිරිවැය ස්ථාවරයි වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වෙනස් වෙන්නේ මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය තමයි වෙනස් වෙන්නේ. අපර කාරණාව පැහැදිලිද? ඔන්න ඔය අදහසින් අපිට ගන්න පුළුවන් ඒකකයක විචල්්‍ය පිරිවැය කියන එක මෙන්න මෙහෙම ගන්න පුළුවන්. හරි? සමීකරණයක් විදිහට. උඩින් ගන්නවා පුතේ මුළු පිරිවැය වෙනස. මුළු පිරිවැය වෙනස අරගෙන ඒක බෙදනවා ඒකක වල වෙනසින් බෙදන්න ඕන. ඒකක වල වෙනසින් බෙදන්න. පැහැදිලිද? එතකොට මුළු පිරිවැය වෙනස 20000යි. එයා බෙදනවා ඒකක වල වෙනස 1000යි. ඒකක වල වෙනස 1000යි. මෙයයි කැපුවොත් එතන රුපියල් 20ක් කියලා ඔන්න එනවා උත්තර. තේරුණා? ඔය තියෙන ඒකකයක විචල්්‍ය පිරිවැය ගම. හරි රුපියල් 20ක්. ආයන්නෙන් අහනවා ඒකකයක විකුණුම් මිල කීයද කියලා. right?
ඒකකයක විකුණුම් මිල. බලමු ඒකකයක විකුණුම් මිල කොහොමද එන්නේ කියලා. ඒකකයක විකුණුම් මිල. හරි. ඒකකයක විකුණුම් මිල. හරි. ඒකකයක විකුණුම් මිල. right. මේක බැලුවොත් එහෙම අපිට මෙහෙම දෙයක් හිතන්න පුළුවන්. right. මෙහෙම පුළුවන්. දායක විකුණුම් අනුපාතය 60යි කිව්වනේ. මම ඔයාලට පටන් ගද්දිම කිව්වා දායක විකුණුම් අනුපාතය 60යි කියන එකේ තේරුම විචල්්‍ය පිරිවැය අනුපාතය 40යි කියන එක. විචල්්‍ය පිරිවැය අනුපාතය 40යි කියන එක තමයි මේකේ අනිත් කෑම. දායක විකුණුම් අනුපාතය 60යි කියන්නේ විචල්්‍ය පිරිවැය අනුපාතය 100ක් වෙන්න ඕනද? 140ක් වෙන්න ඕන. තේරුණාද කාරණා මොකද? දායක විකුණුම් අනුපාතය විචල්්‍ය පිරිවැය අනුපාතය දෙන්න එකට එකතු කරොත් පුතේ 100 හැදෙන්නේ 100. තේරුණානේ? එතකොට මේ 100න් 60ක් මෙයා නම් 40ක් අරයා වෙන්න ඉන්නේ. හරි. ඊළඟට විචල්්‍ය පිරිවැය අනුපාතය හැදෙන්නේ මෙහෙම ළමයි. විචල්්‍ය පිරිවැය අනුපාතය හැදෙන්නේ භාණ්ඩ ඒකකයක විකුණුම් මිල තියෙනවනේ. භාණ්ඩ ඒකකයක විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය කොච්චරද? ඒකකයක විචල්්‍ය පිරිවැය කොච්චරද? ඔන්න මොකටද හැදෙන්නේ? ප්‍රතිශතයක් ඕන නම් පුතේ 100ෙන් ගුණ කරනවා. ප්‍රතිශත නැතුව ඉලක්කම් ගන්නවා නම් මේ සාමාන්‍ය දශම සංඛ්‍යාව විතර ගන්නත් පුළුවන්. හරිද? මේක මේ වගේ අවස්ථාවක ප්‍රතිශත දාන්න යන්න එපා. දශම සංඛ්‍යාව විතර ගත්තම ලේසියි. විචල්්‍ය පිරිවැය අනුපාතය පුතේ 140යි කියන අපිට පුළුවන් ඒක දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න 0.4 කියලා 4 කියලානේ. 0.4. තේරුණාද? විචල්්‍ය පිරිවැය මේ විදිහට අපි දන්නවනේ රුපියල් 20යි කියලා. මෙයා 20යි. එහෙනම් විකුණුම් මිල අපි දන්නේ දාගත්ත x කියලා. තේරුණානේ? සාමාන්‍ය හරස් ගුණිතය මෙයා x ෙන් ගුණ වෙනවා, මෙයා 20ෙන් ගුණ වෙනවා. එතකොට අවසානයේ මොකද වෙන්නේ? එතන මෙයා 20යි, මෙයා 0.4යි x, මෙයා 0.4ෙන් බෙදනවා, මෙයා 0.4ෙන් බෙදනවා. මේ පැත්තෙන් x තනි වෙනවා, ඉතිරි වෙනවා. අපි හදලා බලුවොත් 20.4ෙන් බෙදලා බලුවොත් තියෙනවා අපිට 50 කියලා උත්තරයක් එනවා. කාරණා පැහැදිලි? එහෙනම් ඒකකයක විකුණුම් මිල පුතේ රුපියල් කොච්චරද? රුපියල් 50යි. ඒකකයක විකුණුම් මිල රුපියල් 50යි. කාරණා පැහැදිලි ගත්ත හැටි. හරි. right. දැන් මෙතනින් තමයි මේ පැත්ත ගත්තේ. හරි. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකකවලින්. ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය කියන්නේ ලාභ පාඩු නොලබන අවස්ථාව. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ break even point එක. මේක ඒකක වලින් හොයන්නත් පුළුවන්, වටිනාකමෙන් හොයන්නත් පුළුවන්. ඒකක වලින් හොයනවා නම් ස්ථාවර පිරිවැය ටික බෙදන්න පුතේ ඒකකයක දායකයෙන්. හරිද? වටිනාකම ඕන නම් ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ මෙන්න මෙයාගෙන්. කාගෙන්ද? දායක විකුණුම් අනුපාතයෙන් බෙදන්න ඕනේ. එතකොට එන්නේ වටිනාකම. අපිට ඕන වටිනාකමක් නෙවෙයි ඒකක සංඛ්‍යාව. ගානේ අහලා තියෙන ඒකක සංඛ්‍යාව. ස්ථාවර පිරිවැය දන්නවනේ මේ වෙද්දි දන්නේ නැහැ නේ තාම ඒක දන්නේ. අපි ඒක හොයා ගන්නවානේ. ඒ ස්ථාවර පිරිවැය දන්නේ නැත්නම් තාම ඒකක දායකයෙ දන්නේ නැහැ. ඒ නිසා මෙහෙම දෙයක් කරන්න. හරි මෙහෙම දෙයක් කරන්න. මේ තොරතුරු වලින් අපි ඉලක්කම් ගමු. හරි. ඔන්න මේ අනවශ්‍ය දේවල් ටික දැන් අයින් කරන්න. මේව ගන්නවා. අපි ඉස්සල්ලාම එක මට්ටමක් තෝරගමුකෝ. මෙන්න මෙයා තෝරගමු. කැමති මට්ටමක් තෝරගන්න පුළුවන් මට 3000 ගන්නත් පුළුවන්. අපි පළවෙනි මට්ටම ගමු. පළවෙනි එකේදී අපිට විචල්්‍ය පිරිවැය මෙහෙම හොයන්න පුළුවන් නේද පුතේ? විචල්්‍ය පිරිවැය ඒකක 2000 දී ඒකක 2000 දී විචල්්‍ය පිරිවැය හොයන්න පුළුවන්. ඒකක 2000 විචල්්‍ය පිරිවැය කියලා කිව්වේ රුපියල් 20ක් ආවනේ අපි ඒක හොයාගත්තා. එතකොට එක ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 20 නම් ඒකක 2000ක විචල්්‍ය පිරිවැය වෙන්නේ කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. 3යි 4යි රුපියල් කීයද ගාන? රුපියල් 40000යි. කාරණා පැහැදිලි? එතන මම ඔයාලට කියවනේ මෙතන මේ මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දෙන්න එකතු වෙලා කියලා කිව්වනේ. එතකොට ඒකක 2000 දී විචල්්‍ය පිරිවැය 40000යි. ඒකකම මෙහෙම ගන්නනනේ. ඒකක 2000 දී විචල්්‍ය පිරිවැය 40000යි. හරිද? එහෙනම් මුළු පිරිවැය 55000ක් වෙන්න නම් ස්ථාවර පිරිවැය කීයක් වෙන්න ඕනද? මෙයා පුතේ 15ක් වෙන්න ඕනේ. එහෙම වුණොත් නේද 40ට 15ක් එකතු වුණොත් එහෙනම් 55ක් හැදෙන්නේ. මම ඉතින් කාරණා පැහැදිලිද? හරි 40ට 15ක් එකතු වුණොත් තමයි 55 හැදෙන්නේ. කතා තේරුණාද?
right ඔන්න දැන් අපි හොයාගත්ත ස්ථාවර පිරිවේ හොයාගත්ත 15000යි කියලා. හරි. ධන දේවල් පට කාලෙ මෙහෙට ආදේශ කරමු. ඔන්න ස්ථාවර පිරිවේ පුතේ අපි හොයාගත්ත රුපියල් 15000යි කියලා. තේරුණාද? right එක්කෙනෙක් හරි. දැන් ආයෙ ඕන කරන කවුද? ඒකකයක දායකයෝ. පුතේ ඒකකයක දායකය හොයන සමීකරණය තමයි ඒකකයක විකුණුම් මිලෙන් අඩු කරන්න ඕන ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විචල්්‍ය පිරිවැය ටික අඩු කරන්න ඕන. ඒකකයක විකුණුම් මිල අපි දැන් හොයාගත්තා රුපියල් 50යි කියලා. ඒකකයක විචල්්‍ය පිරිවැය පුතේ කලින් හොයාගත්තා රුපියල් 20යි කියලා. ඒකට 50න් 20ක් ගියාට පස්සේ රුපියල් 30යි. එහෙනම් ඒකකයක දායකයේ රුපියල් 30යි. කොටස් ගාලා මෙයා බෙදන්න රුපියල් 30න් බෙදන්න. හරි 15000 බෙදන්න පුතේ 30න් 500යි ඒකක 500යි තේරුණා මේ සමීකරණ වලදී නම් ළමයි ඔයාලා හොඳට මතක තියාගන්න දහස් වල තත්ත්වය මතක තියාගන්න අපි මේකේ දහස් ගත්තේ නැහැ මේක ඔක්කොම ගත්තේ සාමාන්‍ය ඉලක්කම් ගත්තේ සමීකරණ වල උඩයට දහස් වල පැටලේ ඒ නිසා හරියට මතක තියාගන්න සහ අවබෝධයෙන් මේ සිහි කල්පනාවේ ගණන් හදන්න උඩට දහස් ගන්නවා නම් පහළටත් දහස් වලින් ඉලක්කම ගන්න උඩට සාමාන්‍ය ඉලක්කම ගන්නවා නම් පහළටත් සාමාන්‍ය ඉලක්කම ගන්න. මොකද කාරණා පැහැදිලි නේද? හරි. ඒවා පැටලුනොත් එහම හරි අපරාධයක් වෙනවා ගාන වැරදුනොත් එහෙම. තේරුණානේ? හරි දේසි ගණන් ඒ වගේම වැරදුනොත් එහම මාර අපරාධයක් වෙනවා. කතා තේරුණානේ? හරි. සිහි කල්පනාවේ හේතුවත් නම් වැඩි වෘතා ගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔන්න අභ්‍යාසාංක 49ක් ඔන්න ඉවර කරා. පැහැදිලි කාරණාව. අපි එහෙනම් යනවා ළමයි අභ්‍යාසාංක 50ට පේපර් එකේ තියෙන අන්තිම ගාන. හරි. අවසාන ගාන 50 වෙනි ගාන. මේක දාලා තියෙන එතකොට අපේ අන්තිම පාඩමෙන් දාලා තියෙන්නේ දිවු කාල ආයෝජන තියෙන නැත්නම් ප්‍රාග්ධන ආයෝජන තියෙන පාඩමෙන් තමයි දාලා තියෙන්නේ. අපෙන් අහලා තියෙන මූලික ආයෝජනයේ කීයද පිළිගෙවුම් කාලය කීයද 4 වෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ප්‍රවාහය කීයද කියලා අහනවා. මූලික ආයෝජනය අයන්නෙන් අහනවා පුතේ මූලික ආයෝජනය කීයද කියලා අහනවා. මූලික ආයෝජනය. තේරුණානේ? එතකොට ආයන්නෙන් අහන්නේ පිළිගෙවුම් කාලය. හරි. පිළිගෙවුම් කාලය කියන්නේ අපි දාපු සල්ලි ටික නැවත ආවරණය වෙන්න ගත වෙන කාලය තමයි පිළිගෙවුම් කාලය කියන්නේ. රයිට්. බලමු ගාන කියවලා. මුද්‍රණ ආයතනයක් නව යන්ත්‍රයක් මිලට ගැනීමට සැලසුම් කරමින් සිටී. නව යන්ත්‍රයේ ගැනුම් මිල 1000යි. ඔන්න දැන් දන්න වචන දාගන්න ඕනේ. ගැනුම් මිල අනිවාර්යයෙන්ම මූලික ආයෝජන නැත්නම් බිඳු වෙනි වර්ෂයට වැටෙනවනේ කියලා දන්නව නේද? හරි. ගැනුම් මිල දන්නවා බිඳු වෙනි වර්ෂයට වැටෙනවා. බිඳු වෙනි වර්ෂයේ හෙවත් මූලික ආයෝජනයේ මුදල් ගලා යාමක් විදිහට තමයි මේක වැටෙන්නේ. ගැනුම් මිල 1000යි. මුදල් ගලා යාමක් ලාන. තේරුණානේ? වන අතර සවිකිරීමේ පිරිවැය ලක්ෂ 2යි. සවිකිරීමේ පිරිවැයත් මූලික ආයෝජනයේ මුදල් ගලා යාමක් නැත්නම් බිඳුව වර්ෂයේ මුදල් ගලා යාමක්. සවිකිරීමේ පිරිවැය රුපියල් ලක්ෂ 2යි බිඳුවේ මුදල් ගලා යාමක් ඒකයි. පවතින කාරක ප්‍රාග්ධනය ලක්ෂ 2 සිට ලක්ෂ 5 දක්වා වැඩි වෙනවා. ලක්ෂ 2ක කාරක ප්‍රාග්ධනය දැම්ටම තියෙනවා. ඒතර මේක ලක්ෂ 5ක් දක්වා වැඩි වෙනවා කියලා කියන්නේ. ඒතර කාරක ප්‍රාග්ධනයේ වැඩිවීම කාරක ප්‍රාග්ධනයේ වැඩිවීම ගන්න ඕනේ. කාරක ප්‍රාග්ධනයේ වැඩිවීම ළමයි රුපියල් ලක්ෂ 2 සිට 5 දක්වානේ. ලක්ෂ 3යි. සාමාන්‍යයෙන් ගන්න කාරක ප්‍රාග්ධනය කියන්නේ මූලික ආයෝජනයේ මුදල් ගලා යාමක් විදිහට තමයි සැලකන්නේ. හරි. ඒතකොට රුපියල් ලක්ෂ 3ක කාරක ප්‍රාග්ධනයේ වැඩිවීම ගන්න ඕනේ. හරිද? එතකොට මේ රුපියල් ලක්ෂ 3කට වැඩිනවා කියන්නේ රුපියල් ලක්ෂ 5යිනේ. මේ ලක්ෂ 5 ඵලදායී ජීව කාලයේ අවසානයේදී නැවත අය කරගන්න පුළුවන් අපිට ඒක. හරිද? පැරණි මුද්‍රණ යන්ත්‍රයේ ලක්ෂ 5කට අලෙවි කරන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් එක ගත්ත ගමන් පැරණි එක විකුණනවානේ. ඒකත් වෙන්නේ බිඳු වෙන අවුරුද්ද තමයි සිද්ධ වෙන්නේ. එතකොට පැරණි යන්ත්‍ර අලෙවිය. පැරණි යන්ත්‍ර අලෙවිය. ඒකෙන් අපිට හම්බ වෙනවා රුපියල් ලක්ෂ 5ක්. ඒක නම් මුදල් ගලා ඒමක් නේද? සමහරට මේ පැරණි යන්ත්‍රය අලෙවි කරනකොට ටැක්ස් එකක් එහෙම ගෙවන්න තිබ්බොත් ඒතර ඒවා මෙතනින් අඩු කරලා තමයි දා ගන්න ඕනේ. හරි. අපි ඊටමක් එහෙම විකුණනකොට අපි බදු ගෙවන්න ඕනේ. ඒතර මේවා අඩු කරලා තමයි දා ගන්න ඕනේ. ගානේ තිබ්බොත් මේ ගානේ නැහැ. ඒ නිසා අඩු කරන්න දෙයක් නැහැ. නමුත් ගානේ තිබ්බොත් අපි අඩු කරලා තමයි දාන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟට මෙතනදී ඵලදායී ජීව කාල අවුරුදු 4යි ශුද්ධ මුදල් ප්‍රවාහය වැඩි වීම ලක්ෂ 4යි. ඔන්න ඔහොම කතා ටික ගන්න තියෙන්නේ. රයිට්. අපිට මේක තුලනය කරලා බලන්න පුළුවන් මූලික ආයෝජනයේ මුදල් ගලා යාම ශුද්ධ මුදල් ගලා යාම කීයද කියලා හොයන්න පුළුවන්. හරි. එතකොට 1000යි මෙතනින් 200 300 කියන්නේ 500යි 500ට 500 කැපිලා ගියාම මෙතනින් උත්තරේ එන්නේ
මූලික ආයෝජනයේ ශුද්ධ මුදල් ප්‍රවාහය ඍණ 10යි 10 වෙනි කතා කරොත් නේ 10 වෙනි කතා කරොත් ඍණ 10යි. පැහැදිලි කාරණාව. ඊට පස්සේ ආයන්න පුතේ ආයන්නෙන් අහන්නේ පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය තමයි ගානේ ආයන්නෙන් අහලා තියෙන්නේ. හරි. එතකොට පිළිගෙවුම් කාලය ගත්තොත් එහෙනම් මේකනේ මූලික ආයෝජනය. තේරුණාද? මූලික ආයෝජනය තමයි මේක. මෙන්න මේ මූලික ආයෝජනය නැවත අය කරගන්න ගතවන කාලය කොච්චරද කියලා මේකෙන් මේ අහන්නේ. මූලික ආයෝජනය නැවත අය කරගන්න ගතවන කාලය. හරි. එතකොට අපි ඒක ගත්තොත් එහෙම මූලික අපිට මෙහෙම ගන්න වෙන්නේ නේද? වර්ෂය ඊට පස්සේ මෙතනට එනවා පුතේ මුදල් ප්‍රවාහ මේ පැත්තට එනවා සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහ. හරි. මෙතන බිංදුව 1 2 3 4 අවුරුදු 4යි. බිංදුවේ මුදල් ගලා යාම එතකොට 10යි. හරි. බිංදුවේ මුදල් ගලා යාම 10යි. එතකොට ඒක තමයි අපි ආවරණය කරගන්න ඕන. හරි. ඒක තමයි අපි ආවරණය කරගන්න ඕන. එතකොට කොහොමද එනවා කියලා ගානේ කියන්නේ? වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහවල වැඩිවීම ලක්ෂ 4යි. වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහවල වැඩිවීම ලක්ෂ 4යි. හරි. මෙතන ලක්ෂ 4යි. 4 වෙනි අවුරුද්දේ පොඩි වෙනසක් තියෙනවා වන්නේ. මේකේ ගානේ පැහැදිලිව කියනවා වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහ. අපි දන්නවනේ මේකේ ප්‍රාග්ධන ආයෝජන තීරණයේ පියවර 3කටනේ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරන්නේ. මොකද පියවර 3 මූලික ආයෝජනයේ ශුද්ධ මුදල් ප්‍රවාහයයි වාර්ෂික මෙහෙයුම් ශුද්ධ මුදල් ප්‍රවාහයයි පර්යන්ත ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා පර්යන්ත කියලා ගැලපුත් තියෙනවා. මේ කියන්නේ වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහයේ වැඩිවීම ලක්ෂ 4යි. වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහයේ වැඩිවීම ලක්ෂ 4යි කිව්වට පස්සේ මෙන්න මේ 4 වෙනි අවුරුද්දේ ලක්ෂ 4 ඇතුලේ මොකක් නැද්ද? පර්යන්ත කෑල්ල නැහැ. මම කියන්නේ පැහැදිලිද? අපිට ඒතකොට ඒකට පර්යන්ත කෑල්ලත් එකතු කරන්න වෙනවා. තේරුණාද? ගානේ අහලා තියෙන එක පර්යන්ත නැත්නම් 4 වෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ප්‍රවාහය අහලා තියෙනවා. ඒතකොට 4 වෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා 400 අරන් හරියන්නේ නැහැ. මොකද 4 වෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ප්‍රවාහය 400 කියලා කියන පුතේ අපි දන්නවා මේ පළදායි ජීවකල අන්තිම අවුරුද්දේ දෙන්නේ ඒකට ඇතුළට එනවා කියලා. 4 වෙනි අවුරුද්දේ වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහයයි ඒ වගේම පර්යන්ත ශුද්ධ මුදල් ප්‍රවාහයයි. ඒ දෙකම 4 වෙනි අවුරුද්දට එනවා. එතකොට මේ දාලා තියෙන මොකද්ද? 4 වෙනි අවුරුද්දේ වාර්ෂික මෙහෙයුම් ශුද්ධ මුදල් ප්‍රවාහය. මේකට තව කවුරු එන්න ඕනද? 4 වෙනි අවුරුද්ද අවසානයේ පර්යන්ත ශුද්ධ මුදල් ප්‍රවාහය එන්නත් ඕන. මම කියන්නේ පැහැදිලි. ආයෙත් පර්යන්ත එක මෙතන සෙට් වෙන්න ඕන. හරි. මම ඒක නිකන් හොයලා බලන්න පර්යන්ත ශුද්ධ මුදල් ප්‍රවාහය කියන්නේ. පර්යන්ත ශුද්ධ මුදල් ප්‍රවාහයේදී වෙන්නේ සුම්බුන්නගේයි. මේ ගන්න සුම්බුන්නගේ කිව්වනේ ගන්න කොහෙද? ඔව්. අවසානයේ තියෙන නව යන්ත්‍රයේ ඵලදායී ජීව කාලයේ අවසානයේ විකිණිය හැකි මිල ලක්ෂ 3යි. ඒතර සුම්බුන්නගේ එනවා ලක්ෂ 3යි. සුම්බුන්නගය ලක්ෂ 3යි මුදල් ගලා ඒමත් අර මුලින් දාපු කාරක ප්‍රාග්ධන නැවත අය කර ගන්න පුළුවන්. කාරක ප්‍රාග්ධනය නැවත අය කර ගැනීම කරන්න පුළුවන් පුතේ. දැන් කාරක ප්‍රාග්ධන නැවත අය කර ගන්නකොට ලක්ෂ 3ක් නෙවෙයි ලක්ෂ 2 තිබ්බ එක තමයි ලක්ෂ 5 දක්වා වැඩි වුණේ. ඒකට අපිට අවුරුද්ද අවසානයේ අන්තිමටම ලක්ෂ කීයක්ම ගන්න ලැබෙනවද? ලක්ෂ 3ක් නෙවෙයි ලක්ෂ 5ම ලැබෙනවා. හරි. එතකොට කාරක ප්‍රාග්ධන නැවත අය කර ගැනීම ලක්ෂ 5යි. තේරුණාද? ඒතර මේ ටික එකතු කරොත් එතන ලක්ෂ 8යි. ඔය තියෙන පර්යන්ත තත්ත්වය. ඔය තියෙන පර්යන්ත කතාව. කරනවා පැහැදිලි. ඒතර මේකට මෙන්න මේ පර්යන්ත කැලත් එකතු වෙන්න ඕන. තේරුණාද? ඒකට 400යි 800යි කියලා කියන්නේ එතන 4 වෙනි අවුරුද්දේ ශුද්ධ මුදල් ප්‍රවාහය 1200යි. මේ අරගත්තේ ඊයන්නට උත්තරයක් ඊයන්නට උත්තරයක් තමයි එකපාරම ගත්තේ. මේක හදන අතරතුරම. හරි? මේක හදන අතරතුරම. කාරණා ටික පැහැදිලිද? හරි. දැන් අපි බලමු එහෙනම් පිළිගෙවුම් කාලය කොහොමද එන්නේ කියලා. 1000ක් ආවරණය වෙන්න ඕන 400යි ලැබෙන්නේ පුතේ. ඒ කියන්නේ තව 600ක් ආවරණය වෙන්න ඕන. 600ට දෙවෙනි අවුරුද්ද අවසානයේ 400ක් වෙනවා. තව 200ක් කවර් වෙන්න ඕන. 200ට 400ක් වෙනවනේ. ඒ කියන්නේ අවුරුදු 2යි මාස ගාණක් තමයි ගත වෙන්නේ. හරි? වර්ෂ 2යි මාස ගාණක් තමයි ගත වෙන්නේ. මාස ගාණ කියන එක තමයි දන්නේ. අපි මාස ගාණ හොයමු මේ විදිහට. මාස ටික හොයන්න පුළුවන්. අපිට
ලැබෙන්න ඕන ප්‍රමාණය ලක්ෂ 2යි. තේරුණානේ? ලැබෙනවා ලක්ෂ 4ක්. මේක මාස ගාණක් ඕන හින්දා ළමයි මෙයා 12න් ගුණ කරන්න ඕන. තේරුණාද? මෙයාට 1යි, මෙයාට 2යි, 2ට 1යි, 12ට 6යිනේ. එතකොට මාස 6යි. අවුරුදු 2යි මාස 6යි. අවුරුදු 2යි මාස 6කින් අපි දාපු මූලික ආයෝජනය අපිට නැවත මොනවා කරගන්න පුළුවන්ද? ආවරණය කරගන්න පුළුවන් කමක් එනවා. කාරණා පැහැදිලිද? ඒතර එන්නේ එහෙම තමයි මූලික ආයෝජනයයි පිළිගියුම් කාලයයි 4 වෙනි අවුරුද්දේ සුද්ධ මුදල් ප්‍රවාහය හෙව්වේ. 4 වෙනි අවුරුද්දේ සුද්ධ මුදල් ප්‍රවාහය 400 නෙවෙයි. ඒකට පර්යාන්ත කැලලත් එකතු වෙන්න ඕන. තේරුණාද? ඒතර ඒ දෙක නිකුත් කරනවා 1000. කාරණා පැහැදිලිද? ඒතර ඔන්නම තමයි ප්‍රශ්න අංක 50 අපි උත්තර හදලා තියෙන්නේ. කතා තේරුණාද? එහෙනම් අපි ඔය කතා කරේ ළමයි අපේ පේපර් එකේ ප්‍රශ්නාහිර පළාත් පේපර් එකේ කොටස කතා කරේ ප්‍රශ්න 50ක් සාකච්ඡා කරා වීඩියෝස් කිහිපයකින් දැන් මේක වීඩියෝකින් දාන්න ගියොත් එහෙනම් පුතේ පැය 5ක් 6ක් විතර දිග වීඩියෝ එකක් දාන්න වෙනවා ඒ නිසා තමයි වීඩියෝ ටික කඩලා කොටස් වීඩියෝ 4කට මේක හදලා තියෙන්නේ ඒකට ඒකත් එක්ක ඒතර මේ පේපර් එකේ සම්පූර්ණ MCQ ප්‍රශ්න 50ම සාකච්ඡා කරලා තියෙනවා ගැටලුවක් තිබ්බොත් එතකොට ඒ තියෙන දේවල් ටික निराකරණය කරගන්න ඉක්මනින් හරි ඔයාලට අමාරු කොටස් ටික තියෙනවා නම් ඒ පාඩම් නැවත මුලින් ඉඳලා ගණන් ටික හදන්න පේපර් එකක් හදද්දී තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් තේරෙන්නේ නැති ගානක් තියෙනවා නම් ඉස්සලාම් කියලා තියරි ටික පොඩ්ඩක් බලන්න ඒ පාඩමට අදාළ තියරි ටික චුට්ටක් බලන්න ඉක්මන් කළා ඒකලා අපෝ ගානට එන්න හරි එතකොට මේ කාලය මේ මාස දෙක කියන කොටස වෙනම විදිහට තමයි ළමයි සෙල්ලම් කරන්න ඕන. මේවා නැවත මුල ඉඳලා පාඩම් කරන්න කාලයක් දැන් ඔයාලට නැහැ. මාස දෙකයිනේ. මුල ඉඳලා පාඩම් කරන්න කාලේ දැන් නැහැ. ඒ කාලේ පහු වෙලා ළමයි දැන්. මෙතෙන්ද අපි කරන්න ඕන අපිට අමාරු කොටස් ටික අපි ගණන් හදනකොට අපිට අමාරු දේවල් ටික තමයි නැවත බලලා අපි ඉස්සරහට ගෙනියන්න ඕන. කාරණා පැහැදිලිද? හරි. accounting උපරිම ගණන් හදන්න, timing තිය ගණන් හදන්න ළමයි හැම වෙලෙම timing තිය ගණන් හදන්න. හරි. එතකොට පේපර් එකට උත්තර ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැතුව MCQ පේපරෙත් වේගින් ගාන හදන්න පුළුවන් තරම වේගින් ගාන හදන්න. හරි. ඔයාලට ඔළුවට අදහසක් එන්න ඕන රයිට්. විනාඩි දෙක මේ වෙද්දි ඉවරයි. කියන අදහස ඔළුවට එන්න ඕන. ඒකට ඒක එන්නේ නම් පේපර් වල උත්තර ලියුවොත් විතරයි. හරි. එහෙම නැතුව බං කවදාවත් පේපර් එක ඔයාලා ටයිමින් හැදෙන්නේ නැහැ. ඔයාලා අවුරුදු 10ක් පන්ති ගිහිල්ලා ඒ level exam එක ලිව්වොත් අමාරුයි ගොඩ දා ගන්න. ටයිමින් ගොඩ දා ගන්න අමාරුයි පේපර් එකට උත්තර ලියන්නේ නැත්නම් කාරණා පැහැදිලි. සමහරක් ළමයි මම දන්නා පේපර් වලින් පැනලා යන ලයින් එකක් තියෙනවා. හරි. හැබැයි ඉතින් ඒ level exam එකෙන් පයින්න බෑනේ. උඹලා ඒ level exam එක ලියන්න වෙනවා. කාරණා තේරුණා? එතකොට ඒ නිසා තේරුම් ගන්න හරියට හරි තමන්ගේ ජීවිතය ගැන දෙයක් මේ කතා කරන්නේ. ඒ නිසා දැන්වත් හැදෙන්න හරි තේරුම් අරගෙන ගණන් ටික හදලා මහන්සි වෙලා ඔයාගේ ජීවිතේ කොට දාගන්න ඔයාට දාන්න පුළුවන් උපරිම කැපකිරීම මේ මාස දෙක ඇතුළත දාන්න. කාරණා පැහැදිලිද? රයිට්. එහෙනම් පේපර් එක විදිහට සාකච්ඡා කරේ ගැටලු තිබුණු පුතේ අහන්න. පේපර් එකේ ලින්ක් එක මම ගෲප් පළවෙනි වීඩියෝස් දෙකේ දාලා තිබ්බා පහලින් කමෙන්ට් වල දාලා තිබ්බා පේපර් එකේ ලින්ක් එක ලියපු නැති කට්ටිය පේපර් එකේ ලින්ක් අරගෙන ඒක ගිහිල්ලා පේපර් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට උත්තර ලියලා බලන්න පුළුවන්. කාරණා පැහැදිලි? රයිට්. එතකොට අපි එහෙනම් අදින් මේ පේපර් එක අවසන් කරනවා. ඒතකොට නැවත ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකේදී අපි ඊළඟ දීලා දෙන පේපර් එක වල ලකුණු දීලා තියෙන පේපර් එකේ අපි දෙවෙනි පේපර් එකේ ලකුණු දීලා තියෙන. ඒතර මේ පේපර් එක සාකච්ඡා කරන එක අපි ඊළඟ වීඩියෝ එකකින් කරමු. හරි. හරි. එහෙනම් ළමයි ඔක්කොටම අයිබෝන්. හරි. මොනින් පාඩම් කරලා වැඩ කර දාන්න. හරි.